දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පින්වත් මෑණියන් වහන්සේ, සදහවත් පින්වත්නි, අපි අදත් මේ මාසික දහම් වැඩසටහන පවත්වන්නේ. පින්වත්නි, අපි මේ ජීවිතේ අපිට ලැබිච්ච පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යද්දිත් ඒ වගේම පන්සල් ගියාමත් අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් අපායන් නැහැ කියලා. ඉතින් එහෙමනම් දැන් කවුරුවත් අපායන්න විදිහක් නැහැ. නමුත් අපිට පේනවා මේ මෙරිල පළච්ච අය වැඩිපුර යන්නේ කොහෙද? අපායේ. පෙරේතු වෙලා ගෝල් වලට වැහිලා කෑ ගහනවා පින්දීපිය කණ්ඩ නැත අඳුන් නැත කිය. එහෙමනම් අර බුද්ධ වචනයත් එක්ක මේ කියාපු වැඩි ගැළපිලාද? නෑනේ. මේ දේශනාවේ තියෙන යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, ශ්‍රාවක සංඝයා සරණ ගියා නම් අපාගත වෙන්නේ නෑ කියලයි. ඉතින් අපාගත වෙලා නොවේ. ඉතින් මොකක්ද ඒ උනේ? අපි ඉස්කෝලේ යනකොට මේ පොඩි ළමයි තමයි සිල් දෙන්නේ. ඒතරදී අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. එතකොට අනිත් තැන් වලත් අපි කරනවා.
නමුත් අපේ විශ්වාස, අපේ ඇදහිලි ඊට හාත්පසින් වෙනස්. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා දන්නේ නැති. ඒ සරණ ගියපු ධර්මය මොකක්ද කියලා දන්නේ නැති. ඒ සරණ ගියපු ශ්‍රාවක සංඝයා මොන වගේ පිරිසක්ද කියලා දන්නේ නැති. එතකොට අපි නිකන් කටින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක උච්චාරණයෙන් පිළිහිටන එකක් නෙමෙයි. සරණ කියන එක උච්චාරණය කළ පමණින් පිළිහිටන එකක් නෙමෙයි. ඒකට සම්බන්ධ වෙන්න ඕනේ තමන්ගේ හදවත. තමන්ගේ හිත. ඉතින් එහෙම සම්බන්ධ වුණේ නැති වුණාම බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොනතරම් කිව්වත් සරණ නැහැ. ඒ කොහොමද සරණ නැහැ කියලා හොයාගන්නේ? ප්‍රශ්නයක් වෙන්න ඕනේ. අරකට ඵලයන් කියව ගමන් දුවනවා ඒකට. මේකත් කළා බලහන්. කිව්වම ඒකත් කරනවා. අරකත් බලපන්. ඒකත් බලනවා. මේ දවස්වල ගිරහයන්ට මක් වෙලාද දන්නේ නැහැ. ගිරහය ටික බලපන්. ඒකත් බලනවා. එතකොට මේ කොහොම මැත්තේ මෙයාට තිසරණේ කැලියක් තියෙනවද? නැහැ. මරුණට පස්සේ දුගති. ඒ කේන්ති ගියාම කියනවනේ. අපි කියනවා සමහරව කියනවා ඔහොම කියන්න එපා. ඔහොම හිතන්න එපා. පෞරස් වෙයි. මොන පවුද? කියලා සැරකොන්නෝ. ඊට පස්සේ කියනවා අපාගත. මන් යන්නේ. කියනවාද නැද්ද උවා? කියනවා තිසරණේ නැහැ. මේ නිසා කාලය තිස්සේම අපි බුද්ධං සරණං ගච්ඡාමි කීකේ ඉඳලා ඒක දැන් මොකදෝ වෙලා. ඒ කියන්නේ සරණ වදින්නේ නැහැ හිතට. ඒ නිසා දැන් අපිට තියෙන්නේ මේ සරණ පිහිටන්න එකක් පාවිච්චි කිරීමටයි. බුද්ධිය. බුද්ධිය පාවිච්චි කිරීමේදී අපි නිදහස් පුද්ගලයෝ හැටියට තමයි බුද්ධිය පාවිච්චි කරන්නේ. කොහොමද? හරි. මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේ සරණ යන්න සුදුසු කෙනෙක්ද? ඒ සරණ පිහිටනවාද කියලා බුද්ධිමත්ව විමසීම. එතකොට බුද්ධිමත්ව විමසන්න නම් අපිට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමේ නැත්තම් අපිට දැනගන්න විදියක් නැහැ. පුද්ගලයා ගැන දැනගන්න නම් ඒ පුද්ගලයා කියපු දේවල්, කරපු දේවල් බලන්න ඕනේ. ඒක තමයි පුද්ගලයා හොඳ කෙනෙක්ද, නරක කෙනෙක්ද, කළා තියෙන බොරුවක්ද, හැබෑවක්ද, කාලයාගේ ඇවෑමෙන් ඔප්පු වෙනවාද නැද්ද? ඕනෙම පුද්ගලයෙක් ගැන. කාලයාගේ ඇවෑමෙන් මේ ලෝකේ සලපිලි වසාගෙන කාටවත් ඉන්න බෑ හැමදෑම. ඔප්පු වෙනවා. එතකොට ඕනම පුද්ගලයෙක් සම්බන්ධයෙන් කාලයාගේ ඇවෑමෙන් ඔප්පු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැනත් දැන් මේ අවුරුදු කී දහක් ගිහිල්ලාද? අවුරුදු 2500කුත් ඉක්මවා ගිහිල්ලා. එතකොට උන්වහන්සේ ගැනත් අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා. උන්වහන්සේ කවුද, කොහොම කෙනෙක්ද කියලා. ඒ සාක්ෂි තියෙන්නේ උන්වහන්සේගේ දේශනාවලයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ උන්වහන්සේ කවුද කියලා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරපු දෙයට තමයි අපි ධර්මය කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ උන්වහන්සේ වදාළ දෙයට. උන්වහන්සේ පැවසූ දෙයට. එතකොට මේ ධර්මයක් විස්තර වෙන්නේ මේ ත්‍රිපිටක පොත් තුලයි. ඊළඟට උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස කවුද? මොන වගේදී ශ්‍රාවක පිරිස? කියලා ශ්‍රාවක පිරිස ගැන විස්තර වෙන්නේ මේ බුද්ධ දේශනාවලමයි. ඒතර යම් කිසි කෙනෙකුට මේ ත්‍රිවිධ රත්නය හඳුන ගන්න ඕන නම් කවුද කියලා, මේ ත්‍රිවිධ රත්නය කියන්නේ කුමක්ද? බුද්ධ රත්නය නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ධර්මය කියන්නේ කුමක්ද? ශ්‍රාවක සංඝ පිරිස කියන්නේ
කවුද කියලා දැනගන්න ඕන නම් හරි පහසුවෙන් අපිට මේ කාලේ දැනගන්න පුළුවන් බුද්ධ දේශනාවලින්. වෙන ක්‍රමයක් මේකේ නැහැ. වෙන දැනගන්න විදියක් නැහැ. මොකද හේතුව වෙන ක්‍රමයකින් අපි දැනගන්න ගියොත් ඒ ක්‍රමය සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවයට ගලප ගන්න අමාරුයි. අපි මෙහෙම කියමු. අපේ හිතේ පිහිටපු දෙයක් තියෙනවා. යම් කිසි දෙයක් විශ්වාස කරගෙන යනකොට ටික කාලයක් යනකොට ඒකේ විශ්වාසය නැතු යන එක. අපි හිතේ තියෙන ස්වභාවයක්. ඒකට කියන්නේ සැකය කියලා. ඒක ධර්මයේ සඳහන් වෙනවා නීවරණයක් කියලා. නීවරණයක් කියන්නේ සිතේ දියුණු වසාගෙන තියෙන එකක්. සිතේ දියුණු වසාගෙන තියෙන එකක්. එහෙනම් ඒක අපිට විතරක් නෙමෙයි තියෙන්නේ. ලෝකේ ඕනෑම කෙනෙකුට ඒක තියෙනවා. එතකොට මේ සැකය කියන එකෙන් මිදෙන්න ලෝකේ නොඑක් උපාය කරනවා. උපාය දක්වනවා. ඒ කියන්නේ ලෝකේ උඩර වැටි. උපක්‍රම කරනවා කෙනෙක් සැකයෙන් මිදෙන්න. කොහොමද කරන්නේ? අපි ගත්තොත් කෙනෙකුට කරදර වෙනවා. කරදරෙකට යා කියනවා අනේ මම මෙච්චර දෙවියන්ගෙන් මේ ඉල්ලා හිටිනවා. නමුත් මේ කරදර වල ඉවරයක් නැහැ නේ. එතකොට අනිත් එක්කෙනා කියනවා නෑ. දෙවියෝ ඔය කරදර ඔයාට දෙන්නේ ඔයාව ටෙස්ට් කරන්න. ඔයාගේ හිත වෙනස් වෙනවද බලන්න. දැන් මේ අර සැකයට වාජනීය වෙන හිත වංචනික ක්‍රමයට කරනවා. මේව නෑ බුද්ධ දේශනාවේ. බුද්ධ දේශනාවේ විවෘතව නිදහස්ව බලන්න පුළුවන්. විවෘතව නිදහස්ව බලද්දී අර සැක කරන හිත අපේ හිතේ ස්වභාවය තමයි සැක කරන බව. ඒ සැක කරන හිතේ සැක කරන්න හේතුපාදක වන දේවල් අපේ හිතේ නැතු යනවා. සැක කරන්න හේතු වෙන දේවල් නැතු යන්නේ විමසීමෙන්. දැන් විමසීමක් නැතුව අපි කිව්වොත් ඔන්න දැන් කෙනෙක් මේ ගෙදර ඉන්නවා. අපි ගමු ලයින් නැති ගියා. ටිකක් යහන් තමයි තියෙන්නේ වැසිකිළිය. වැසිකිළිය ගාව තියෙනවා කේල් ගහක්. මේ කේල් ගහේ අත්තක් කුලඟට පාත් වෙනවා ඉස්සෙනවා. දැන් මෙයා වැසිකිළිය කියන දුර ගාවට එනවා. ආන් කවුද අඬ ගහනවා? අනේ මට නම් බෑ කියලා උන්න ආයෙ ගෙට යනවා. දැන් තාටමගෙන ඉන්නවා. ආයෙ අම්මා අහනවා ඇයි බං මක් වුණාද? ආයෙ කියන බෑ අම්මී යන්න. අර කවුද? අඬ ගහ. නෑ හිටපන් බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අම්මා කිව්වේ නෑ යමම් බලන්න කියලා උළුවත්තක් දැල්වගෙන එතනට ගිහිල්ලා බැලින්න මොකද්ද මේ තියෙන්නේ? කේල්ලත්තක් පාත් වෙනවා ඉස්සිනවා. එතකොට අර කලින් තිබිච්ච සැකයයි බයයි හිතේ ගැස්මයි යොකෝම නැතුව ගිහලා යට ප්‍රත්‍යක්ෂ දැනුමක් එනවා මේ කේල් ගහක් නොවේ. තව එක්කෙනෙක් එනවා. ඇවිල්ලා එයත් වැසිකිළියන් ලෑස්ති වුණාට අර කේල් ගහ කේල්ලත්ත පාත් වෙනවා ඉස්සෙනවා. ඒතර කියනවා නෑ කේල් ගත්ත කේල් ඒ අතවනනවා නොවේ. කේල් ගසක අත්තක් පාත් වෙනවා ඉස්සෙනවා. දැන් සැකේට ඉඩ තියෙද? සැකේට ඉඩ තිබුණේ නොවිමසනකම්. ඒකේ ස්වභාවය නොදකින්නකම්. එතකොට තමයි මේක හරියයිද වරදීද මෙහෙම වෙයිද අරම වෙයිද කියලා කල්පනා කරන්නේ. ඉතින් මේ නිසා මේ සැකයෙන් අපිට ආත්මිදිලා මේ ධර්මයේ පැත්තෙන් අපිට හිත පහදවාගෙන ඉන්න තියෙනවා නම් ඒක තමයි සරණ පිහිටන්න උපකාර වෙන ප්‍රධාන දේ. එහෙම කල්පනා කිරීමට උපකාර වෙන දැනුමක් අපි ලබා ගත්තේ නැත්නම් අපිට සරණ පිහිටන්නේ නැතු යනවා. සරණ නොපිහිටියොත් ඊට පස්සේ අපිට මැරෙන්න වෙන්නේ අර සැක සහිත කාලක්‍රියාවක්. සැක සහිත කිසි යථාර්ථයක් ගැන සත්‍යයක් ගැන හිත නොපිහිටපු ජීවිතයක් තමයි පවත්වන්න වෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට බාහිර දෙයක් ගැන කල්පනා කරන්න දෙයක් නැහැ.
තමන්ගේ තියෙන දේවල් ටික එයාට එච්චරයි. ඒ නිසා මේ සැකෙන් අත් මිදෙන්න අපිට උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න එක. උන්වහන්සේ කෙරෙහි අපි ගොඩාක්ම මේ බුද්ධ දේශනා කියවද්දී අපි ගොඩාක්ම ණයගැති වෙන්නේ. ණයගැති වෙනවා කියන එකේ තේරුම අපි ගොඩාක් බැගෑපත් වෙන්නේ එක දෙයකට. ඒ තමයි මේ දේශනා හොඳට කල්පනා කරලා බලුවොත් පේනවා සංගවලා නැහැ. උන්වහන්සේ කිසි දෙයක් සංගවලා නැහැ. උන්වහන්සේ සංගවලා නැහැ කිව්වේ මෙහෙමයි. දැන් අපි ගමු දැන් කාලේ නම් දැන් තියෙනවා පුරාවිද්‍යාව කියලා විෂයක්. ඒකෙන් ඕනම පරණ දෙයක් තිබ්බොත් ඒවට කැණීම් කළා ඒක බලලා ඒවා මේවා මෙහෙම පරණයි කියලා විස්තර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කල් එහෙම විෂයක් අතීතය ගැන තිබුණේ නැහැ. කිසි දෙයක් දන්නේ නැහැ. අතීතය ගැන කවුරුත් දැනගෙන හිටියේ අර වේද පොත්වල තියෙන කතන්දර ටික විතරයි. එහෙම ලෝකයක් තුල බුදුරජාණන් වහන්සේට උවමනා නම් සක්විති රජවරු ගැන නොකියා ඉන්න තිබ්බද නැද්ද? මේ මිනිසුන්ට ඕනේ නැහැ මේ සක්විති ගැන කියලා නොකියා ඉන්න තිබ්බ නේද? එතකොට පසේ බුදුරු ගැන නොකියා ඉන්න තිබ්බ නේද? තිබ්බා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා හිටියා කියලා. ඒ තමන් විතරක් නම් ස්පෙෂල්. අතීතයේ බුදුවරු හිටියා කියලා නොකියා ඉන්න තිබ්බ නේද? අනාගතයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා නොකිය ඉඳ තිබ්බ නේද? මමයි එක්කෙනා කියලා කියන්න තිබ්බනේ. ඒ කවුද දන්නේ මිනිස්සු? කවුරුවත් දන්නේ නැහනේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ අතීතයේ සක්විති රජවරු කියලා හිටියා රජවරු. ඒගොල්ලන්ටත් මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. ඉතින් උන්වහන්සේට කියන්න තිබුණේ නැද්ද මේ බලන්න මහා පුරුෂ ලක්ෂණ 32 මට විතරයි. මමයි වන්නේ නොල්ලි. කියන්න තිබ්බද නැද්ද? කියන්න තිබ්බනේ. එහෙම මොකුත් තියෙනවද? නෑ. එතකොට බලන්න උන්වහන්සේ එහෙනම් හැමතිස්සෙම පෙන්වන්න මහන්සි ගත්තේ මොකද්ද? ඇත්තක්. ඇත්තක් පෙන්වන්න මහන්සි ගත්තේ. ඒ ඇත්තක් පෙන්වන්න උන්වහන්සේ මහන්සි ගත්තේ උන්වහන්සේට බොරුවකින් ප්‍රයෝජන නැති නිසා, රැවටීමකින් ප්‍රයෝජන නැති නිසා. සාමාන්‍යයෙන් බොරුවකින් රැවටීමකින් ප්‍රයෝජන තියෙන්නේ මොන වගේ අයටද? ලාභ සත්කාරයට ආසායටයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ආසායට නම් බොරු වලින් වංචා වලින් රැවටීම් වලින් ඕනතරම් ප්‍රයෝජනෙ තියෙනවා. නමුත් උන්වහන්සේම බෝධිසත්ව කාලෙම බුද්ධත්වයට පත් වෙන්න කලින් රාත්‍රී හීනයක් දැක්කා. ඒ හීනේ එකක් තමයි උන්වහන්සේ දැකපු හීන උන්වහන්සේ පස්සේ කාලේ තීරුවා ඒක. උන්වහන්සේ හීනයක් දැක්කා. අසූචි කන්දක්, බෙටි කන්දක්. මේ අසූචි කන්දේ මේ බෙටි ගොඩේ ඇවිදිනවා. උන්වහන්සේ සක්මන් කරනවා පේනවා හීනෙන්. හැබැයි මේ ජරාව ගෑවෙන්නේ නැහැ. උන්වහන්සේ පස්සේ කාලේ කියනවා මහණෙනි මම මෙහෙම හීනයක් දැක්කා. මම මේ හීනේ තෝරගත්තා. මේ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බිටි අසුචි. මේක තැවරෙන්නේ මගේ ජීවිතේට කිව්වා. අන්න ඒවත් තැවරිච්ච ගමන් තමයි බොරු ඕනේ. ඒක පවත්වන්න. වංචාව ඕනේ. එතකොට Tamanට ලකුණු දා ගන්න ඕනේ. Tamanට විතර සලකපන්. Tamanගේ ඥානෙ තමයි ඥානෙ. Tamanගේ අවබෝධය තමයි අවබෝධය. මගේ පැති විතරක් බලාපන්. ඒවා ඕනේ අර ලාභ සත්කාරත් එක්ක තියෙන ගනුදෙනුවටයි. ලාභ සත්කාරයේ ගනුදෙනුව නැත්තම් එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ විදියට ඉන්න ලාභ සත්කාරයට නොවැළී
ඒව අසූචි හැටියට සලකලා අසූචි කොච්චර අසූචි ගැන උන්වහන්සේ ඒව කල්පනා කරාද කියනවනම් එක තැනක තියෙනවා මේ ඒ කාලේ නාගිත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට උපස්ථාන කළේ. දායක පිරිසක් ඇවිල්ලා දාන දෙන්න. ඇවිල්ලා ඒගොල්ලෝ මං හිතන්නේ දාන දෙන ඔය කෑ ගහනවනේ කතාබස් කරනවනේ. කතාබස් කරනකොට මේ නාගිත ආන්දරගෙන් අහනවා නාගිතේනි කවුද අර මේ මාළු අල්ලන මිනිස්සු වගේ මේ කෑ ගහන්නේ? ස්වාමීනි දාන දෙන්න අපු කට්ටියක් කියනවා. කියනවා නාගිතේනි ඔය ලාභ සත්කාරයෙන් ලැබෙන අසූචි සැපේ. ඒක මොන සැපේද? අසූචි සැපේ. ඕක ඉතින් සමාධියක් නැති කාලා ඔය විලාගෙන පෙරිලා ඉන්න කෙනෙකුට නම් ඔක හොඳයි කියනවා. අනේ මට නම් එපා කියනවා. එතකොට බලන්න උන්වහන්සේගේ කල්පනාවේ ස්වභාවය. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී තමයි උන්වහන්සේගේ ජීවිතය පරිවර්තනය වුණේ. උන්වහන්සේගේ පරිවර්තනය වුණේ ගයාවේ නීරංජරා ගඟ අසබඩ බෝසෙවණේදී තමයි උන්වහන්සේගේ ජීවිතේ පරිවර්තනය වුණේ. කොහොම පරිවර්තනය වුණාද කියන්නේ සම්මා සම්බුදු කෙනෙක් බවටම පත් වුණා. ගුරු උපදේශ නැතුව සම්බුදු කෙනෙක් බවට පත් වුණා. ඉතින් මේ පත් වුණාට පස්සේ උන්වහන්සේට පිහිටියා ඥාන බල 10ක්. ඥාන බල කීයක්ද? 10ක්. ඒකට කියන්නේ දස බල. තථාගත ඥාන. තථාගත දස බල. ඒ දස බල වලින් 6ක් මං ගිය වතාවේ කියලා දුන්නා. මං ඊව කෙටියෙන් ආපහු කියා දෙනවා අදත්. මොකද අලුත් අය ඉන්න නිසා. දැන් බුදුරජාණන් වහන්සේට තියෙනවා බය නැතිකමක්. සාමාන්‍යයෙන් අපිට නම් බයක් ඇති වුණාම මොකද්ද වෙන්නේ? අපිට නම් බයක් ඇති වුණා අපි බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා බයක් ඇති වුණාට පස්සේ එක්ක ධර්මයේ සිහි කරන්න කිව්වා. එහෙම නැත්නම් බයක් ඇති වුණාම සංඝයා සිහි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට බයක් ඇති වෙන්නේ නැහැ. ඒකට කියනවා ආසබන්ඨානං පටිජානාති. නිර්භය තැනක ඉන්නවා කියලා ප්‍රතිඥා දෙනවා. උන්වහන්සේට බයක් තැති ගැනීමක් මුකුත් හටගන්නේ නැහැ. දැන් බයක් තැති ගැනීමක් හටගන්නේ නැත්තේ ඒ ගැන තියෙන අවබෝධය නිසා. අපි ගමු සාමාන්‍ය උදාහරණයක්. වාහනයක් කැඩෙනවා. ගෑරේජ් බාස් කෙනෙක් ගාවට වාහනේ ගෙනියනවා. ගෑරේජ් බාසුන් නැහැ. සම්පූර්ණයෙන්ම දන්නවනම් මේ වාහනේ කෑලි ගැන. ඒ පාර්ට්ස් තියෙන තැන් වැඩ කරන හැටි. ඒ වාහනේ ගෙනලා අපි කිව්වොත් බාසුන් නැහැ මේ වාහනේ මේ ප්‍රශ්නයක් තියෙන කියලා. එතකොට බාසුන්ට බයක් ඇති ගැනීමක් හට ගන්නවද? නැහැ. ඒ මොකද හේතුව? ඒ වාහනේ ගැන තියෙන කෑලි විස්තරය ඔක්කොම දන්න නිසා මේකේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙතන මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කියලා. ආයේ පොත් පෙළ පොඩ්ඩක් ඉන්න කියලා පොත පෙළන්න ඕනේද? නෑ. ආනේ වගේ බුදුරජාණන් වහන්සේට මේ දසබල ඥානයන්ගෙන් මේ ලෝකෙ ගැන පරිපූර්ණ දැනුමක් තිබුණාම දැනුමක් තියෙන නිසා උන්වහන්සේට බයක් ඇති ගැනීමක් අටගන්නේ නැහැ. මේවා විස්තර වශයෙන් ඉගෙන ගනිද්දි තමයි ඔබට තේරෙන්නේ මේ නම් සරණ යන්න සුදුසුම කෙනෙක් තමයි. අනිත් ශාස්ත්‍රවරුත් එක්කත් ගලපලා බලන්න ඕන නම් ලෝකේ. කවුරුවත් නැහැ ලං වෙන්නවත් එක්කෙනෙක්වත්. අහලකට ගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න හොඳයි. ඉතින් පළවෙනි ඥානෙ තමයි මොකද්ද පළවෙනි ඥානෙ? ඉතින් අපි කිව්වා. විය හැකි දේත් විය නොහැකි දේත් ඒ අයුරින්ම දන්නා ඥානෙ. ඉතින් ඒකේ උන්වහන්සේ ගොඩාක් විස්තර කරලා තියෙනවා. විය හැකි දේ නොවිය හැකි දේ. විය හැකි දේ තමයි මේ දසදහසක් සක්වල එක බුදු කෙනයි එක අවස්ථාවේ පහළ වෙන්නේ. ඒක විය හැකි දේ. බුදුවරු දෙන්නේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරු දෙන්නේ පහළ වෙනවා කියන එක විය නොහැකි දෙයක්. එතකොට විය හැකි දේ තමයි
එක්කෙනයි පහළ වෙන්නේ. දැන් බලන්න මේ ලෝකෙ වෙන කවුද දන්නේ? දසදහසක් සක්වලක් ගැන. දැන් ওই නාස ආයතනෙන් එහෙම ඔය කෑලි යවලා මේ පොඩි පොඩි ග්‍රහලෝක අරගෙන අරක මේකයි මේක මේකයි කිය දැන් කියෝ ඉන්නෝනේ. ඒ කාලේ මොනවද දන්නේ? එතකොට උන්වහන්සේ තමයි දේශනා කළ මේ ලෝකේ බුදු වෙන්නේ පුරුෂයෙක් කිව්වා. ස්ත්‍රියක් බුදු බව වෙන්නේ බුදු බව ලබන්නේ නැහැ කිව්වා. ඊළඟට බ්‍රහ්මයා වෙන්නේ පුරුෂයෙක් කිව්වා. ඒකේ අපි කිව්වොත් මේ ආත්මේ ස්ත්‍රියක් කාමයන් කෙරේ විරාගීව නොඇලී ද්වේෂ රහිත සිතකින් සමාධියක් වඩලා අපි ගත්තත් පළවෙනි ධ්‍යාන උපද්දවාගෙන වාසය කළා කියලා ස්ත්‍රියක් මරණින් මත්තේ කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ බ්‍රහ්මෙක් වෙලා. එතකොට බ්‍රහ්මයෙක් යා පුරුෂයෙක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන පුරුෂයෙක් බ්‍රහ්මයෙක් වෙන්නේ. ස්ත්‍රියක් නෙමෙයි කියනවා. මේ කියන්නේ මේ කාගේවත් මේ උවමනාට වෙන එකක් නෙමෙයි. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. ඒකයි මේ හොයාගත්ත කියන්නේ මේවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ත්‍රියක් සක්‍රියක් වෙන්නේ නැහැ කියනවා. ස්ත්‍රියක් අපි කියනවා පින්දහම් කරනවා කියලා. පින්දහම් කළ ඊළඟ ආත්මේ සක්දිවිඳු වෙනවා. එතකොට කවුද යා? පුරුෂයෙක්. ස්ත්‍රියක් මාරයෙක් වෙන්නේ නැහැ කියනවා. මාරයාගේ අක්කන්නම් වෙන්න පුළුවනි. අයි අර මේකේ තියෙන්නේ අර මාර තජ්ජිනේ සූත්‍රයේ තියෙන්නේ. මාර සජ්ජින් සූත්‍රයේ කියන මේ මුගලන් මහරහතන් වහන්සේ කියන දුසී මාරයා විලා මං හිටියේ ඒ කාලේ මගේ අක්කගේ පුතා උඹ කියනවා. එතකොට බලන්න අක්කන්නම් වෙත හැකි. එතකොට මේ ස්ත්‍රියක් මාරෙක් වෙන්නේ නැහැ. ඒ මොකද ඒකේ තියෙන ස්වභාවය. ඊළඟට මේ වගේ ගොඩාක් විස්තර ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා යම් කිසි කෙනෙක් කයෙන් වචනේ මනසෙන් පින් කරනවා. පින් කිරීම හේතුවෙන් දුගතිය උපදින්නේ නැහැ කියනවා. උපදින්නේ කොහෙද? සුගතියේ. කයෙන් වචනේ මනසින් පව් කරනවා. පව් කිරීම හේතුවෙන් දුගතිය උපදිනවා. සුගතිය උපදින්නේ නැහැ කියනවා. ඊළඟට කයින් වචනේ මනසින් පින් කිරීම නිසා එයාට කවදාවත් මට අකුසල් මේන් දුක් විපාක ලැබේවා කියන එක ලැබෙන්නේ නැහැ කියනවා. වෙන්නේ නැහැ කියනවා. සැප විපාක ලැබෙන එක තමයි වෙන්නේ. මේ වගේ විස්තර බුදුරජාණන් වහන්සේ මේ විය හැකි බව නොවිය හැකි බව පෙන්වා දෙනවා. ඒ පෙන්වා දීමත් එක්ක මිනිසෙකුට බොහොම පහසුවෙන් Tamanට ඕමනා ගමන තෝරගන්න පුළුවන්. සැකයක් හිටින්නේ නැහැ. ඒ මොකද හේතුව? බුදුරජාන් වහන්සේ මේ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති. මේ විය හැකි දේ විය හැකි බවත් විය නොහැකි දේ විය නොහැකි බවත් ඒ ආවරින්ම දන්නවා. එතකොට ඒ ආවරින්ම දැනගෙන උන්වහන්සේ දේශනා කරද්දී සැක හිතන දෙයක් මේකේ නැහැ. දෙවෙනි එකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත අනාගත පච්චුප්පාණං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති. අතීත අනාගත වර්තමානයේ කර්මයන් සමාදන් වෙනවා කියන්නේ කර්ම කරනවා. මේ තැන් හේතු වශයෙන් දැනගන්නවා. දැන් බලන්න මේකේ තියෙන ස්වභාවය. දවසක් ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජ කූටෙන් පහළට වඩිනවා. වඩිනකොට දැක්ක යොදුන් ගණන් විශාල මහා පෙරේත දණ්ඩෙක්. ඒ පෙරේතයාගේ විශාල දිවක්. දිව මෙහෙම පල්ලට ඇදගෙන ඉන්නවා. මොකද හේතුව කටට ගන්න බෑ දිව. දිවේ පනෝ සිලිසිලි ගාලා. පනෝ කනවා දිව. බැගෑ හඬින් පෙරේතයා කෑ ගහ දුවනවා. විශාල ඇඟක් තියෙන පෙරේත දණ්ඩෙක්. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේ අහනවා මේ ස්වාමීන් වහන්සේ hina යනවා දැකලා නේ මේ කර්මය යටි මේ සත්‍යයගේ කියලා.
බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් මේ කාරණේ සැලකනවා. බුදුරජාණන් වහන්සේ වදාර ඔන්න බලන්න කතීත මේ ඥානෙ වැඩ කරන හැටි. උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි ඔය භික්ෂුවක් කියනවා. ඔය තමන් වපුරගත්තු දේ කියනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කැමති වෙනවා මේ මොකද්ද මේ භික්ෂුවකට වෙච්ච විපැත්තිය. මේක අහගන්න. කාශ්‍යප බුද්ධ කාලේ කෙනෙක් ඔය කියනවා. දැන් බලන්න කොච්චර අතීතයකට මොහොතකින් යනවද? පුදුම විදියට ඒක බලන්න පුළුවන් උන්වහන්සේට. කාශ්‍යප බුද්ධ කාලේ කෙනෙක් ඔය. ඉතින් විස්තරය කියනවා මහණෙනි කාශ්‍යප බුද්ධ කාලේ සහෝදර භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. සහෝදර කියලා කියන්නේ තමන්ගේ එක පවුලේ නෙමෙයි. ඒකට පැවිදි වෙච්ච. එක නමක් එක වසකින් වැඩිමල්. අනික් නම එක වසකින් බාලයි. අවුරුද්දකින් බාලයි. එතකොට අර අවුරුද්දකින් බාල භික්ෂුව අර අවුරුද්දකින් වැඩිමහල් භික්ෂුවට ගුරුවරයාට වගේ සලකනවා. දැන් අපි කියමු මෙහෙම මේ වැඩිමහල් භික්ෂුවට වස් 60යි කියමු. එතකොට බාල භික්ෂුවට වස් 59යි. 59 කියලා ඒ බාල කියලා අර අවුරුද්දින් වැඩිමහල් භික්ෂුවට ගුරුවරට වගේ ආදරෙන් සලකනවා. ඉතින් මේ දෙනම බොහෝම පහසුවෙන් සුවසේ පිටිසර බද පුංචි ආවාසයක වාසය කළා. එතකොට මේ ආවාසෙට ධර්ම කතික භික්ෂුවක් වැඩියා. බණ කියන්න පුළුවන් හැඩට. ධර්ම කතික භික්ෂුවක් වැඩියා. වැඩිලා කල්පනා කළා දැන් මේ මිනිස්සු දැපින්න පාත ගියාම මිනිස්සු ප්‍රණීත දානෙ දෙනවා. බොහොම හොඳට මිනිස්සු වැඳලා පුදලා සලකනවා. මේ ඔක්කොම දැකලා මේ භික්ෂුව කල්පනා කළා ආගන්තුක භික්ෂුව කල්පනා කළා ශාමිතන හරි අපූර්ව තැනන්නේ. හොඳට කන්න බොන්න හම්බ වෙනවා. මිනිස්සුත් හොඳට සලකනවා. වතුරක් තියෙනවා. හේවණක් තියෙනවා. නමුත් ඉතින් මට මෙතන හිටියොත් දිගටම මට ඉන්න වෙන්නේ මේ දෙන්නාගේ යටතේ. මේ දෙන්න යවා ගත්තොත් හරි. ඔන්න හටගත්ත කෙලෙස්. කෙලෙස් හට ගන්න මුල්ුනේ මොකද්ද එතකොට? ලාභ සත්කාර. ලාභ සත්කාර මුල් කරගෙන ඔන්න කෙලෙස් හටගත්තා. හටාරන් දැන් ඔන්න උපාය කල්පනා කරනවා දැන් ඉතින්. කල්පනා කළොත් වැඩිමහලු භික්ෂුන් වහන්සේලා අර දෙන වැඩිමහලු භික්ෂුව තනි වෙන එකන් ඉඳලා මම හිමිට කිට්ටු වුණා. කිට්ටු කළ මැදලා කියනවා ස්වාමීනි මම මේ ඔබ වහන්සේට කාරණාවක් කියන්න. මොකද්ද? නෑ ඒකෝ නෑ. එහෙමනේ කියන්නේ කේලම. ආයිකන නෑ මං ඒක කියන්න දැන් ආය හදන්නේ. මොකද්ද කියන්නේ? ඕනේ නෑ ඒක. එතකොට මොකද වෙන්නේ අර ආහඬ ඉන්නේ කිනාට? උනන්දුවක් ඇති වෙනවා. උනන්දුවක් ඇති වෙනවා. දැන් අපිට කවුරු හරි කිව්වොත් මේ කාරණාව කියන්නේ නෑ ඕන. කියාපි කියලා අපි තරවටු කරන්නේ නැද්ද? ආන් එහෙම වුණා. කියන්න ආය පුතුන් කිසි කරදරයක් නෑ ප්‍රශ්නයක් නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ ඉතින් මම මේක කියලා මට ප්‍රශ්නයක් වෙයිද මන්දා. නෑනේ ඔබ වහන්සේට කිසි ප්‍රශ්නයක් නෑ කියන්න කිව්වා. දැන් බලන්න මේ කේලම කියන්න යන විදිය ගිහිල්ලා කියනෝ නෑ මේ අර ස්වාමීන් වහන්සේ මට කිව්වා ඔබ වහන්සේගෙන් පරිසං වෙන්න කියලා. එහෙම කිව්වා. මම නම් හිතන්නේ නෑ එහෙම එකක් කියයි කියලා. නෑ ඒකනේ ස්වාමීනි මම මේ නොකිය හිටියේ. මට කීප විඩක් කිව්වා ඔබ වහන්සේගෙන් පරිසං වෙන්න කියලා. ඊට පස්සේ අර ඒ ලොකු සාන්නාසි උන්න නිශ්ශබ්ද වුණා. ඒ කියන්නේ හිතට සැකේ ගියා. ඇතුළු වුණා. ඊළඟට මියා හිමීට අනිත් ස්වාමීන් වහන්සේ බාල ස්වාමීන් වහන්සේ නිතනට යනවා. මේ කාරණාවක් කියන්නේ මම ටික දවසක් ඉඳලා හිතන් හිටියා. මේ කියා ගන්න බැරුව මම මේ ඉන්නේ කියනවා. ඇයි කියලා. නෑ ඒකෝ නෑ ඒක. දැන් උතට ආයෙ අරයට උනන්දුවක් ඒ මොන කේලම් කියන කරමේ. ඔන්න උනන්දුවක් ඇති වෙනවා අරයට. ඇති වෙලා කියනවා මේ මම මේ කියන්නමයි හිටියේ නමුත් මම කොහොමද කියන්න මූණ බලාගෙන. නෑ කියන්න කියනවා. ඊට පස්සේ කිව්වා මේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ වහන්සේගෙන් පරිස්සම් වෙන්නයි කියලා.
එහෙම කිව්වේ. ඔවුන් ගියාවලුවට. ඔන්න පහවදා පින්ඩ පාති වැඩලා එන එකට වෙනද වගේ වත් කරන්න අර බාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා මං අද මුන්නහන්සේගේ පාත්‍රයේ උන්න බාල ස්වාමීන් වහන්සේ වෙලසෙනින් පින්ඩ පාතේ වැඩලා උන්න දානශාලාවට වැඩියා. දැන් උන්න ටිකක් වෙලා යනකොට අන්න වාසික ස්වාමීන් වහන්සේ වඩිනවා. දැන් අර බාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මම මොකද කරන්නේ? අද මේ වත් කරනවද නැද්ද? නෑ මම වත් කරනවා. ඕන එකක් කමන්නේ කියලා ගියා. ගිහිල්ලා ස්වාමිනී පාත්‍රෙ දෙන්න පාත්‍රේ මං දැන් දන්නවා තමුසේගේ හැටි කියලා කිව්වා. මොකද්ද ස්වාමීනි මාත් එක්ක කතා කරන්න එපා. ඔන්න බිඳුණා. ඊට පස්සේ පොඩි බාල ස්වාමීන් කිව්වා දැන් මට මේ ඔබ වහන්සේ මෙහෙම සැක කරනවා නම් මට මෙහෙ ඉන්න බෑ. මම යනවා මෙහෙන් යන්න කියලා පාත්‍රය ගත්තා. ගියා. උතුරු පැත්තෙන් ගියා. අනිත් ස්වාමීන් වහන්සේ බැලුවා දැන් පාළුයි දකුණු පැත්තෙන් පිටත් වෙන. ඊට කලින් යන්නේ ඉස්සෙල්ලා ආරය මැදි ඇත් වෙනවා දැන්. ආහා ස්වාමීනි කලබල වෙන්න එපා. ඔබ හස්සල එහෙම සම්දුසරුවල් කරගන්න එපා. දැන් මේ පුද්ගලයා කියන්නේ අවුලපු එක්කිනා. සම්දුසරුවල් කරගන්න එපා. සමගියෙන් වැඩ කරන්න. හිත ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඵලයන්. දාල ඵල හිත ඇතුලේ. එතකොට නෑ නෑ ආයෙ පුතිනේ මේක අපි දින්නගේ ප්‍රශ්නයක් අපි විසඳ ගන්නවා කියලා දින්න පිටත් වෙලා ගියා. දැන් දානෙට වඩනකට මේ නම විතරයි. මිනිස්සු අහනවා ඒ ස්වාමීනි අර දිනමට මොකද වුනේ? දැන් තව දිනමක් ඉන්නවනේ අපි ඒ ස්වාමීන් වහන්සේලා. අනේ මොන දිනමක්ද එළි වෙනකන් රණ්ඩුනේ. මං හරියට මහන්සි වුණා මේ දින්නගේ රණ්ඩු දබර නවත්තන්න. කොයි නැවතිලාද මං බණ කිව්වා අහන්නේ නැහැ කිව්වා. ගියා කිව්වොත් සම්ඩු අල්ලගෙන. මේ කාලේ නෙමෙයි කාශ්‍යප බුද්ධ කාලේ. ලෝකේ ස්වභාවය නම් එකයි නේ. ඊට පස්සේ අවුරුදු 100ක් ඒ ස්වාමීන් වහන්සේලා දෙම දින්න දැක්කේ නෑ. එතකන් අර කවුද හිටියේ අර මේ ආවාසේ. ආරය තමයි දැන් නායකහරු. දැන් ඉතින් බණ දහම් කියාගෙන හොඳට කියනවා ඇති පටිච්චසමුප්පාදේ. ඉතින් හොඳට කියාගෙන ඉන්නවා දැන්. එතකොට අර දිනම එක දවසක් ආවාසයකට අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වැඩ ඉන්නවා. අහම්බෙන් අර ස්වාමීන් වහන්සේත් වැඩියා. අවුරුදු කීයකට පස්සේද? 100කට පස්සේ. වැඩියාම අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ බාල ස්වාමීන් වහන්සේ දැකලා දුක හිතුණා. ඇඬුණා. ඇඬිලා අහක බලාගත්තා. උතර බාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා මොනවා වුණත් මට වැඩිමල්නේ. මම උපස්ථාන කරන්නේ මම කෝකටත් ගිහිල්ලා වන්දනා කරනවා කියලා ගිහිල්ලා වැන්දා. වැන්දාම ඇහුවා ඈයි පුතු. ඇයි මට අස්වල් විදියට කතා කළේ අර ඉතින් අවුරුදු 100ක් ගිහිල්ලා පරණ ප්‍රශ්නේ. ඇයි මට මෙහෙම කළේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම කළේ නෑ ඔබ වහන්සේනේ එහෙම කළා තියෙන්නේ මට අන්න අර හාමුදුරුවෝ කිව්වා. ඕන්න බඩු එළියට ආවා. කොච්චර කල් ගියාද ප්‍රශ්නේ තේරෙන්නේ? 100ක් අවුරුදු ගියා. ඊට පස්සේ කිව්වා එහෙනම් ආයෙ පුතුන් අපි හොඳ වැඩක් කරමු කිව්වා. අපි යන් කිව්වා. එතෙන්ටම ගිහිල්ලා ওই පුද්ගලයා බෙල්ලෙන් අල්ලගමු කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේ එතෙන්ට වඩිනවා. දැන් අවුරුදු කීයකට පස්සේද? 100කට පස්සේ යනකොට අරයා දැන් නායකහරු වගේ ඉන්නවා දැන් හොඳට. දැකලා ආහා වඩින්න බොහොම හොඳයි කාලෙකින් වැඩියේ. බොහොම හොඳයි. මදෑ තමුසේ කරපු වැඩේ කියලා කියනකොටම අරයා අනික එයාගේ පාත්‍ර සිවුරු ලෑස්ති කරගත්ත පැන්නා. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. ඒ ස්වාමීන් වහන්සේලා දින බොහොම දුකසේ බණ භාවනා කළා. බොහොම දුකසේ රහත් වුණා. බණ රහත් වෙන්න පින් තිබිච්ච අය මේ ඇවිලෙව්වේ. අරයට කිසිම දෙයක් නැහැ. බණ කියාගෙන ගියා. ඉතින් බණ කියන්න මතක තිබ්බම කියන්න පුළුවන් නෝ. බණ කියාගෙන ගියා. ධර්ම කතික වෙලා හිටියා අවුරුදු 20000. මැරුණා. අවීචි මහා නරකාදී. ගිහිල්ලා ඒ කාශ්‍යප බුද්ධ ශාසනය ඉවර වුණා. පොළොව ගව් 4ක් වැඩුණා. ඒත් නිරේ.
ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී පීරිතිය වෙලා උපන්නා. එතකොට කටින්නේ මේක කලේ පීරිතිය වෙලා උපන්න දිව තියෙනවා මහ විශාල දිවක්. දිව පුරාම පණුව ගිහින් කටට යනවා කට කනවා දිව කනවා. කට කනවා දිව කනවා. කටින් කරපු දේ දැක්කද මේ කේලම වචනය නරක විදියට අභූත විදියට අසත්‍ය විදියට පාවිච්චි කරන අය ඒක වපුර ගන්න විදිය ආයි ලබා ගන්න හැටි. දැන් මේ පෙරේත වෙලා උපන්නේ කොහොමද වෙන කවුරුත් දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මට ওই පුද්ගලයා මේ ගයාවෙත් හම්බ වුණා කිව්වා ওই පෙරේතයව. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ අතීතයේ විස්තරේ ඒ කර්මය, ඒ හේතුව, ඒ තැන ඔක්කොම දේශනා කරනවනේ. ආන් ඒක තමයි උන්වහන්සේගේ දෙවෙනි ඥානෙ. ඒ දෙවෙනි ඥානය මොකද්ද? අතීත අනාගත වර්තමාන කර්ම සමාදානයන්ගේ තැන් වශයෙන් හේතු වශයෙන් විපාක වශයෙන් ඒ ආයුරින්ම දැනගනි. ඒ ආයුරින්ම දැනගනි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේට මේ පේනවා පුද්ගලයන් දැක්කහම මේ පුද්ගලයා මේ පින කරලා ආපු අය. සමහර අය දකින්නවා දැන් එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා 500 නමක් භාවනා කරන්න ගිහිල්ලා භාවනා කරන්න මහන්සි ගන්නවා මේ ඒ වස් කාලය තුල දිනුව ලබා ගන්න බැරුව ගියා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා වැඩියා බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ බැලුවා මොකද්ද මේ පිරිස සංසාරේ පුරුදු කළේ? බැලුවාම කාශ්‍යප බුද්ධ කාලයේ මහාන වෙලා අනිත්‍ය භාවනාව කළා. නමුත් කරලා තියෙන්නේ මේ ආත්මෙ වෙනින් භාවනාව. ඒ නිසා ඒක ඒ විදිහට හරියට ගැලපිලා ගියේ නැහැ. ඒ නිසා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම කතාව කළා මාර්ගඵල ලැබුවා. ඉතින් මේක තමයි ඥානෙ. ඉතින් මේ බඳු ඥානයක් තියෙන කෙනෙකුට බයක් හට ගන්න කාරණයක් තියෙන්නේ නෑ. ඇයි මේක සම්පූර්ණ විස්තරේ निराවුල්ව, නිවැරදිව, තැන් වශයෙන්, හේතු වශයෙන්, විපාක වශයෙන් දන්නවා. ඒක තමයි දෙවෙනි තථාගත දස බල ඥාන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? පරිසාසු සීහ නාදන් නදති. පිරිස්මෙද සීහනද පතුරයි. සීහනද පතුරයි කියන්නේ ඒ පිරිස්මෙද්දී කරන කතාවට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් කවුරුවත් නැහැ. බ්‍රහ්මචක්කම් පවත්‍යති. බ්‍රහ්මචක්කය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට. චතුරාර්ය සත්‍ය ප්‍රවර්තනය කරනවා කියන්නේ ධර්ම චක්‍රය. ඊළඟ එක තමයි තථාගතෝ මේ තුන්වෙනි ඥානෙ. තථාගතෝ සබ්බත්ථගාමිනී පටිපදං යථා භූතං පජානාති. තථාගතයන් වහන්සේ සබ්බත් කියන්නේ හැම තැනටම යන ප්‍රතිපදාව දන්නවා. හැම තැනටම යන ප්‍රතිපදාව. හැම තැනටම කිය උන්වහන්සේ දන්නවා නිරේට යන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. තිරිසන් අපායට යන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. പ്രേත ලෝකයට යන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. ඊළඟට අසුරය වෙන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. දෙවියන් අතරට යන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. මනුස්ස ලෝකයට එන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. බ්‍රහ්ම ලෝකයට යන්නේ මේ විදිහේ දේවල් කිරීමෙන්. නිවන් අවබෝධ කරන්නේ මේ දේ කිරීමෙන් කියලා උන්වහන්සේ සියලු තැන්වලට යන්න තියෙන වැඩපිළිවෙල උන්වහන්සේ විදියටම දන්නවා. දැන් අද ඒ නිසානේ අපි දන්නේ. දැන් අද අපි ඒ නිසා දන්නවා. මේ ධර්ම නිසා දන්නවා බ්‍රහ්ම ලෝක යන්න නම් සමාධියක් නොපිරිහි තියෙන්න ඕනේ. ධානයක් නොපිරිහි තියෙන්න ඕනේ. දැන් වෙන ආගමක කෙනෙක් දන්නවද? නෑ. වෙන ආගමක කෙනෙක් දන්නේ කියාපන් දෙයියන්ට දෙයියෝ එක්කන් යයි. ඒකද කරමි. නෑ. ඒතර උන්වහන්සේ දේශනා කරන දෙවියන් අතරට යන්න මෙහෙම යන්න පුළුවන්. ඒක තැනක උන්වහන්සේ දේශනා කරනවා සමහර අය ඉන්නවා දුස්සීලාය දානි දෙනවා. දුස්සීලය දානි දෙනවනේ. නමුත් සීලේ නැති නිසා මනුස්ස ලෝකෙට යාව උස්සන්න බෑ. එයාගේ කර්මෙන් එයා මනුස්ස ලෝකෙට යන්නේ. දානි දීපු අය උපදිනවයි කියනවා ඇත්තු වෙලා. අස්පය වෙලා. සුනකය වෙලා. උපදිලා අර දීපු දී නිසා සැපසේ ඉන්නවා කියනවා. ඒ තමාර සුනකයේ ඉන්නවා මිනිස්සුන්ට නැති
සැප විඳිනවා. සලකනවා, පියරු දානවා, මෙට්ටේ තියාගන්නවා, වාඩි කොන්නවා, වඩාගෙන යනවා, සුනකයා වඩාගෙන යනවා, ළමයා කරත් යනවා. දැකලා තියෙනවනේ. ඒ පිටරට නෝන්ලා ළමයාව කරත්ති දාලා ළමයා තල්ලු කරගෙන යනවා, සුනකයා වඩන් යනවා. පෙර ඥාති. ඒ සීලේ නෑ, දානි දීලා. බුද්ධ වචනේ තියෙනවා මෙව්වා. එතකොට මේ වගේ සිද්ධි දකින්න ලැබෙනවා. එතකොට සමහරු ඒ වගේ බොහොම ආදරෙන් සලකනවා තිරිසන් අපාය සතුන්ට. ඒ දීපුවයි. ඒකයි. ඒ සබ්බත් ගාමිනී පටිපදාව. ඒ සියලු තැන් වලට යන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ දන නිසා තමයි උන්වහන්සේ වදාළේ පව් කරන්න එපා කිව්වා. ඒ පව් කිරීම තුළ වචනයෙන් පව් කරන්න එපා කිව්වා. කටින් පව් ක්‍රියාවෙන් පව් කරන්න එපා කිව්වා. දැන් අර කෝකාලිකට කොච්චර කිව්වද? සාරියුත් මුගලන් මේ රහතන් වහන්සේලා ගැන කිව්වා මේ කෝකාලිකය මේ සාරියුත් මුගලන් රහතන් වහන්සේලා ගැන සාරියුත් මුගලන් මේ දෙනම ගැන සිත පහදවා ගන්න කියද්දි කෝකාලිකයා කියනවා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිනම් මට පහදින්නට පුළුවනි. හැබැයි අර දෙන්න ගැන නම් කියන්න එපා. දැක්කනේ? දැන් මේවා කියන්නේ මොකෙන්ද? අතින් පයින්ද කටින්ද? කටින් කියන්නේ මලාට පස්සේ අර ගාථා පන්තියක් වදාරනවා. ඒකේ තියෙනවා අසත් පුරුෂයා. ඒකේ ලස්සන උච්චාරය තියෙන මුඛදුග්ග. මුඛදුග්ග කියන්නේ දුග්ග කියන්නේ දුර්ගය. දුර්ගය කියන්නේ ලං වෙන්න බැරි ඈත තියෙන දෙයට. මුඛදුග්ග කියන්නේ කටින් කරන වචන නිසා යාට ලං වෙන්න බෑ. ඈත ඉන්නේ. එතකොට මේ බඳු එක්කිනා ඒ කටින් කරන පවු නිසා පදුම කියන නිරේ උපදිනවා. ඒ නිරේට යන්න ඒ නිරේ උපන්නට පස්සේ තියෙන ආවිෂිතෝගේ විස්තර කරනවා. භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේක කොච්චර දුරයිද කියලා, මේ ආවිෂ කොච්චර දීර්ඝද කියලා මේ ගණන් කරලා කියන්න පුළුවන්ද කියලා. ගණන් කරලා කියන්න බෑ කියනවා වර්ෂ වලින්. උපමා වලින් කියන්න පුළුවන් කියලා උපමා කියනවා. ඒ පොතේ තියෙන විස්තරය. එතකොට මේ කොසල් රටේ අර තල සොලොස්කිරියක ඔය තල ගැලක තියෙන තල ඇටේ ඒක අයින් කරාම ඒක ගෙවෙන්නේ යම් කොච්චර කාලයක් යනද අවුරුද්දට එක ඇටේ ගන්න. ඒ වගේ කාල වලින් 20 ගුණයකින් මේ අපාය ආයුෂ දිගයි, ඒ අපාය 20 ගුණයකින් මේ අපාය ආයුෂ දිගයි කියලා ආයුෂ ගොඩාක් අපාය විස්තර කරනවා. විස්තර කළා කියන්නේ මේක ලෝකෙ වෙන කිසි කෙනෙකුට හිතන්නවත් බෑ. කොහෙද තියෙන්නේ කියලා කවුද දන්නේ? වෙන අය හිතා ගන්න බෑ. එතකොට මේ යන්න තැන් ගැන දන්නවා බුදුරජාණන් වහන්සේ. ඒකයි මම කිව්වේ අපි මේ සරණ යනවා නිකම්ම දැන් ගොඩක් අය හිතන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වහම දැන් Tamanට සරණ තියෙනවා කියලා. එහෙම පිළිහිටන්නේ නැහැ. මේ Taman සරණ ගියේ කවුද කියලා Taman දැනගන්න ඕනේ. මේක පරම්පරාවෙන් කුසල් වැඩෙනවා නම් ඉතින් මද ඇති ඕන එක කරන්න පුළුවන්. පරම්පරාවෙන් කුසල් වැඩෙනවද? පරම්පරාවෙන් කුසල් වැඩෙන්නේ හැම එකක්ම පුද්ගලිකයි. කුසල් වැඩිම හෝ අකුසල් වැඩිම දෙකම පුද්ගලිකයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒක කීවෙනි ඥානෙද? තුන්වෙනි ඥානය. හතරවෙනි ඥානය තමයි අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ නානා ධාතු ස්වභාවය, අනේක ධාතු ස්වභාවය මේ ලෝකේ තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ ධාතු ස්වභාවයට මේ හැමදේම දාලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, ඊළඟට විඥානේ, වේදනා, සංඥා, චේතනා, මේ ඔක්කොම උන්වහන්සේ දාලා තියෙන මොනවටද? ධාතු ස්වභාවයට. ධාතු ස්වභාවයක ලක්ෂණය මොකද්ද? හේතුන් නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒක තමයි ධාතු ස්වභාවයක තියෙන ලක්ෂණය. ඒතර ධාතු ස්වභාවයක් අපි මමේ කියලා ගත්තට එතන මම කියලා එකක් නැහැ. ධාතු ස්වභාවයක් මගේ කියලා ගත්තට මගේ කියලා එකක් නැහැ. ධාතු ස්වභාවයක් මගේ පැවැත්මේ මට ඕන හැටියට තියන්න ඕන කියලා හිතුවට එහෙම එකක් නැහැ. නමුත් අපිට එහෙම එකක් අපිට තේරෙන්නේ නැහැ ධාතු ස්වභාවයක් කියලා.
ධාතු ස්වභාවය කියලා අපිට තේරෙන්නේ නැත්තේ මොකද? අපිට මේ ධාතු ස්වභාවයක් විදියටම වැටහෙන්න නුවණ දියුණු වෙලා නැහැ. යම් දවසක අපේ නුවණ දියුණු වෙලා ධාතු ස්වභාවයක් හැටියටම මේ ඇස, කන, නාසය මේ ඔක්කොම ආයතන වැටහුනොත් මොකද වෙන්නේ? අර මම කියලා හිතපු එක අපේ හිතෙන් නැතු යනවා. මේක මම කියලා එකක් නෑනේ. ආත්මයක් මේකේ නෑනේ. මේකේ හේතුඵලනේ තියෙන කියලා අපිට අවබෝධයක් එනවා. ඒ අවබෝධය ආපු දවසට අර අවබෝධය නැතුව තිබිච්ච මුලාව නැතුව යනවා. ඉතින් එතකොට බලන්න උන්වහන්සේ මේ ධාතු ස්වභාවය දැක්කා. මේක විතර නෙමෙයි ලෝකේ. මේ සෑම දෙයකම ධාතු ස්වභාවය උන්වහන්සේ අවබෝධ කළා. ඉතින් ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා තමන්ගේ ශ්‍රාවකයන්ටත් ඒ විදිහටම අවබෝධ කරවන්න පුළුවන් වුණා. ඉතින් මේ නිසා ඉතින් උන්වහන්සේගේ තියෙන දසබල ඥාන වලින් දැන් අපි කතා කරේ මොකද්ද? සතරවෙනි ඥාණය. ඒ ඥාණයෙන් අපි එතකොට උන්වහන්සේ මේ ඥාන වලින් තමයි මේ ධර්ම කතාව පවත්වලා තියෙන්නේ. මේ ඥානයන්ගේ අවබෝධයෙන්. ඒ නිසා මේ උන්වහන්සේට මේ ශ්‍රාවක ජනයාට මේ ධර්මයේ කියන්න ධර්මයේ පෙන්눔 කළා දෙන්න උපකාරී වුණා. දැන් අර මෝගරාජ කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාළේ ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්කන්තං මච්චු රාජා නපස්සති. උන්වහන්සේ දේශනා කරනවා මෝගරාජය මේ ලෝකේ දිහා ශූන්‍ය ස්වභාවයෙන් බලන්න. ශූන්‍ය ස්වභාවය කියන්නේ ධාතු ස්වභාවයක් වගේ බලන්න. ශූන්‍යයි කිව්වේ හිස් දෙයක් වගේ බලන්න. හිස් කිව්වේ මොකෙන්ද? මම, මායය, මාගේ ආත්මය කියන එකෙන් හිස් දෙයක් ඇට. මම ඔබට ඒකට තවත් සරල දෙයක් කියන්න තේරුම් ගන්න. මේ ශාලාව. දැන් ශාලාවක් කිව්වහම ධර්මශාලාවක් කියවම සමහරට අපි කියමු අපිට හිතෙනවා කියලා මේසපුටු තියෙනවා කියලා. දැන් අපි මේසපුටු තියෙනවා කියලා හිතාගෙන පහළ ඉඳලා එනවා බලන්න. වාඩි වෙන්න පුටු තියෙනවා කියලා හිතාගෙන එනවා බලන්න. මේස තියෙනවා කියලා බලන්න එනවා. එනකොට මේ ශාලාව මේසපුටු වලින් හිස්ද නැද්ද? මේසපුටු නෑ. ඒතර මේ ශාලාවට ඇවිල්ලා කෙනෙක් බලද්දි මේසපුටු නැත්තම් බාහිර කෙනෙක් කොච්චර කිව්වත් මේකේ මේසපුටු තියෙනවා කියලා වැඩක් තියෙයිද? වැඩක් නෑනේ. ඒ වගේ මේකේ මමයේ මගේ කියලා මගේ ආත්මය කියලා අපි කොච්චර හිතන් හිටියත් මේක දැකපු එක්කෙනා දන්නවනම් මේක මෙහෙම එකක් නෑ කියලා. අපි කොච්චර කිව්වත් ඒකේ වටිනාකමක් නෑ. ඒ වගේ මෝගරාජ මේ ලෝකෙ බලන්න කිව්වා ඒ විදියට. බලද්දි කොහොමද බලන්න කිව්වේ? ශුඤ්ඤත ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතු හැමතිස්සෙම සිහියෙන් බලන්න කිව්වා. අත්තානු දිට්ඨින් ඌහච්ච. ඔව් ආත්මය කියන දෘෂ්ටි උදුරලා දාන්න කිව්වා. උදුරලා දාපු ගමන් ඒවං මච්චුතරෝ සියා මිසි ඔබ මරණයෙන් ඈතර වෙයි. මරණයෙන් ඈතර වෙන්න පුළුවන් ලෝකේ. ඒවං ලෝකං අවෙක්ඛන්තං මෙසේ ලොව බලද්දී මච්චු රාජා නපසති මාරයාට ඔබ නොපෙනේ. දැන් අපි ගමු සාමාන්‍ය මාරයා කියලා කෙනෙක් ඉන්නව බව ලෝකෙ වෙන කවුරුත් දන්නවද? කිසි කෙනෙක් දන්නේ නැහැ. බුද්ධ දේශනාවේ මේවා නොතිබෙන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් මෙහෙම දේවල් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මේ අනේක ධාතු නානා ධාතු ලෝකං අනේක ධාතු නානා ධාතු ලෝක ස්වභාවයේ ඒ ආකාරයෙන්ම දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සත්තාන නානාදි මුත්තිකතං මේ සත්වයන්ගේ නානාදි මුත්තික ස්වභාවය ඒ සත්වයන්ගේ ඒ ආශාවන් ඒ හැඟීම් වැඩ කරන හැටි ඒ සත්වයන්ගේ බුදුරජාණන් වහන්සේ දකින්නවා. දවසක් අර කේසී කියලා අස්සය පුහුණු කරන කෙනෙක් හොඳ වර්ගයේ සතා බාලේකා නෙවෙයි හොඳ වර්ගයේ සතා මුදුමොල ක්‍රමෙන් කීකරු වෙලා පුහුණු වෙනවා කිව්වා. තව ඉන්නවා කිව්වා දඩබ්බර සත්වයෝ.
ඒ සත්තුන්ව ඒ අස්පයන්ව පොඩු කරන්නේ සැරපරුස විදියට කිව්වා. තව ඉන්නවා කිව්වා අස්පය జాතියක් පුහුණු කරන්නම බෑ කිව්වා. ඒ සත්තුන්ට මොකද කරන්න කියලා ඇහුවා. මරණවයි කිව්වා මං. මොකද අපේ මගේ මේ ආචාර්ය પરම්පරාවට නින්දාවක් කිව්වා මේ පුහුණු නැතු සතා ඉන්නේ එක. එව භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේත් හරි ප්‍රසිද්ධයි පුරිස ධම්ම සාරථි කියලා. ඔබ වහන්සේ ප්‍රසිද්ධයි කිව්වා එහෙම. ඔබ වහන්සේ කොහොමද පුරුදු කරන්නේ? මමත් ඔය කරෙමම තමයි කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. මම පුරුදු කරනවා පිරිස පුහුණු කරනවා කිව්වා බොහොම මෘදු ක්‍රමයට. මොකද්ද මෘදු ක්‍රමේ? මෘදු ක්‍රමේ තමයි සීල ගැන කියනවා. සමාධිය ගැන කියනවා. ප්‍රඥාව ගැන කියනවා. දිව්‍ය ලෝක ගැන කියනවා. බ්‍රහ්ම ලෝක ගැන කියනවා. මෘදු ක්‍රමේ. තව සමහරුන්ට පුරුදු කරනවා කිව්වා. ඔව් සැර ක්‍රමයට, පරුස ක්‍රමයට. ඒ මොකද්ද? නිරේ ගැන කියනවා කිව්වා. പ്രേත ලෝක ගැන කියනවා කිව්වා. අපාය ගැන තියනවා කිව්වා. ඒ ක්‍රමයට කිව්වා සමහරු দমনය වෙන්නේ. එතකොට මේ දෙකෙන්ම බැරි দমনය කරන්න බැරි අය මොකද්ද කරන්න කියලා ඇහුවා. උන්දලා මරනවා කිව්වා මම. තථාගතයන් වහන්සේට සතුන් මරීම හොඳද කියලා ඇහුවා. කිව්වා නෑ කේසි මම කරන්නේ අවවාද නොකොට අතහරිනවා කිව්වා. අතහරිනවා කිව්ව පුද්ගලයාව. ඒක මේ ශාසනයේ මරුන් කෑවා වගේ වැඩක් කිව්වා. අවවාද නොකොට අතහරින. දැන් හිතන්න ඔබ මේ කාලේ මිනිස්සුන්ට ගැලපෙන්නේ මුදු කරමෙද? පරුස කරමෙද? මරණයකද? නොකිය ආතාරින එක නෙමෙයි. මේ කාලේ ගැලපෙන්නේ මුදු කරමෙත් නෙමෙයි. පරුස ක්‍රමේ. මෙන්න මෙහෙමයි පෙරේතයෝ ඉන්නේ. එහෙමද? ඔන්න ඔළුවට ගියා. මෙහෙමයි යමුනොස්සියෝ ඉන්නේ. එහෙමද? දිව්‍ය ලෝකේ මෙහෙමයි. දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන් ඒ කියන්නේ ඔළුවට. මේ කාලේ මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ මොන විස්තරද? යකුන් ගැන, පෙරේතයෝ ගැන, භූතයෝ ගැන රස කර අහනවා. එතකොට දැන් බලන්න එතකොට මේ කාලේ තියෙන මිනිස්සුන්ට මොන ගතිගුණද? පරුස ක්‍රමයට හික්මෙන ගතිගුණ. එහෙම ආනකට අපි හරි භයානකයි මේ සසර. හරි භයානකයි. මිහිඳු මහරහතන් වහන්සේත් ඒක තමයි ලංකාවට වඩලා කලින්. ඉස්සෙල්ලා අර දේවානම්පියතිස්ස රජුරවන්ට මොකද්ද වදාලේ? සුළු ඇත්පිය උවමාවෙන් දෙසුම. මොකද්ද? චුල්ලහත්ති පදූපම සූත්‍රය. ඊට පස්සේ ආරාධනා කළා ගෙන්නුවා මේ වැඩමුවා. මේ වැඩමුවට පස්සේ ඇත්තල සුද්ධ කළා. මේ රජුරුවන්ගේ අන්තපුරේ ස්ත්‍රීටත් ගමේ මිනිස්සුයි ඔක්කොම එකතු කළා. මොකද්ද දේශනා කළේ? ප්‍රේත වස්තු සල්ලිත වෙලා ගියා හොඳලා. ඊට පස්සේ විමාන වස්තු ආසව කළා. ඊට පස්සේ අනමතග්ග සංවිත්තී ওই විදිහට උඹලා කෙලවරක් නැතුව මෙරි අපාගත වෙවි දිව්‍ය ලෝකෙ ගොහින් ආය අපාය ගොහින් කෙලවරක් නැතුව කඳුළු සාගරවල පීන නුඹලා ආවේ කියලා කිව්වා. අන්න එතකොට හිතට ආවයි මිනිසුන්ට මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද? ආන්න ඊළඟට දේශනා කළ සත්‍ය සංයුත්තේ. මොකද්ද? චතුරාර්ය සත්‍ය. හොඳට ගැලපිලා ගියා. ඒ සත්වයන්ගේ නානාදි මුත්තික ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්වයන්ගේ නානාදි මුත්තික ස්වභාවය දන්නේ. ඒ දැකලා තමයි උන්වහන්සේ ඒ සත්වයන්ට ඒ ආකාරයෙන් ධර්ම දේශනා කරන මේ කාලයක් යනකොට මේ එකම විදිහේ දේ මේ සත්වයාට සිද්ධ වෙනවා. එකම විදිහේ දේ සිද්ධ වෙනවා. එක තැනක තියෙනවා මේ ධම්මපදයේ තියෙනවා භික්ෂුන් වහන්සේලා 500 නමක් පැවිදි වෙලා භාවනා කරන්න මහන්සි ගන්නවා. එක නමක් භාවනා කරන්න මහන්සි ගත්තේ නැහැ. භාවනා කරන්න මහන්සි ගන්න නැතුව ඒ නම මේ
ඔහේ හිටියා. දැන් එතකොට කී නමක් රහත් වුණාද? 499 නමක්. දැන් මේ පිරිස බුදුරජාන් වහන්සේ ගාවට මේ තමන්ගේ චිත්ත දියුණු කියන්න වඩිනවා. වඩලකට අතරමඟ ගමකටත් සේන්දු වුණා. ගමේ දායකයෝ ඇහුවා දැන් ඔබ වහන්සේලා ආපහු වඩින්නේ කවුද? ස්වාමීන් වහන්සේ මෙහෙම උපාසකවරුනි අපි මෙහෙම බුදුරජාන් වහන්සේ හම්බ වෙලා අපි ඊට ආයේ පාන්දරේ පිටත් වෙනවා කිව්වා. අනේ ස්වාමීනි දවල් දාන්නට මෙහෙට වඩින්න පුළුවන්ද කියලා. හායි කිව්වා. එතකොට මේ වෙනස කිව්වා එහෙනම් අපි 509කට දානේ හදන්නම්. සවැත් නුවරට වැඩියා. වැඩලා මේ දානෙට ලෑස්ති කළා. ලෑස්ති වුණාට පස්සේ අර නේ ගිහිලා ඒ භික්ෂුන් වහන්සේලා තමන්ගේ රහත් බව ප්‍රකාශ කළා. අර භික්ෂුව මුල්ලකට වෙලා හිටිය ආගෙන අනේ මට බැරි වුණානේ මොකක් කරගන්න. කියලා දැන් උන්න හදිසි වෙලා දැන් හෙට උදේ ගමනකුත් යන්න. හොද රෑ ඉඳලා උණ දැන් සක්මන් කරනවා වාඩි වෙනවා සක්මන් කරද්දි නිදිමතේ වැටිලා ගලප්පල්ලි වැටිලා කකුල ගැටුණා. එතකොට කකුල ගැටුණාන් පස්සේ අයියෙන් කෑ ගැහුවා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඇවිල්ලා දැන් මේ ස්වාමීන් වහන්සේට සාතු කරනවා. ප්‍රතිකාර කරද්දී හොඳටම එළී වැටුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අපිට යන්න බැරි වුණා ගමන කිව්වා. ඒ මොකද කියලා බැරි වුණේ. අපිට අසවල් භික්ෂුව නිසා මේක කරන්න බැරි වුණා කිව්වා. රසකෝයි භික්ෂුව එහෙම තමයි මීට කලින් ආත්මෙත් මෙහෙම කළා කිව්වා. ඒතර එකම දේ එක එක ආත්මෙට හැරෙනවා. බුද්ධ කාලේ ඒ වගේ තව එකක් වුණා මේ සත්වගේ නානාද වයසට පල්ලච්ච 5 දෙනෙක් පිරිමි අය දැන් බණ අහන්න යනවා. අහලා පැහැදුනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පැහැදිලා කල්පනා කරා අනේ අපි දැන් මේ වයසක උදවිය. අපි මේ ගෙවල් වලට ඉන්නේ එකේ තේරුමක් නැහැ. මේ මගුල් ගෙවල් වලයි ඉලව් ගෙවල් වල යනවා විතරයි. ඉතින් මීට හොඳයි අපි මහානදම් පුරනවා නම් කියලා ගෙවල් වලින් අවසර ගත්තා. අවසර අරන් 5 දිනාම මහාන වුණා. දැන් මේ යාළුවෝ 5 දෙනා. දැන් මේ වයසක 5 දෙනා මේ වයසක හාමුදුරුවෝ දැන් මේ 5 දෙනාම යන්නේ එකට පිණ්ඩපාත යන්නේ. බණ අහන්න යන්නේ එකට. නාන්න යන්නේ තචිරවතී ගඟට ඒකට. දැන් මේගොල්ලොත් ඈතට වෙන්නේ වෙනම කුටි 5ක් හදාගත්ත ළඟ ලංකොල්ලා. ඒකට. දැන් මේකට ඉන්නවා. ඒකට ඉඳනවා ඒකට කතා කර ඒකට බුලත් හපේ ගගහ ඉන්නවා දැන්. එතකොට දැන් දානෙට යන්නේ මේගොල්ලෝ දරුවන්ගේ ගෙවල් වල මුණුබුරන්ගේ ගෙවල් වල. මේ එක බිරින්දෑවක් ඉන්නවා රසට උයන්න පුළුවන්. රසට උයන නිසා ඈට නම ලැබුණා මధుර පාචිකා කියලා. මధుර පාචිකා රසට උයනවා. දැන් මේගොල්ලෝ පිණ්ඩපාති කරගෙන යන්නේ අර ගෙදරට. කාගේ ගෙදරටද? මధుර පාචිකාගේ ගෙදරට. එහෙත් මොනවා හරි ව්‍යංජනයක් දැන් රහාට හදලා තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා පස්තම ගිහිල්ලා ඒ ගෙදර තමයි දානි වළඳලා ඔය කතා කරගෙන ආයෙත් එනවා. මේ බුද්ධ කාලේ. ඊට පස්සේ එක දවසක් යද්දී මధుර පාචිකා මෙරිලා. අර පිරිස ගිහිල්ලා දානි වළඳුත් නැහැ දා එහෙම බත් ටික මේ පාත්‍රය තියාගෙන එහෙම කුටියට ඇවිල්ලා පස් නමම එකට වැළඳගෙන වැළපෙනවා. අනේ අපිට රහට කන්න දෙන්නේ කවුද? ඊට පස්සේ අපිට ලුණු යඹුල් ඇතුව දානි ටිකක් ලැබෙන්නේ කොහින්ද? රහතන් වහන්සේලා එළියට බහලා බැලුවා මොකද මේ කියලා. බැලුම අර පස් නමම එකට වැළඳගෙන වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ හරි සංවේග ජනක කරුණක් කිව්වා. මේ වයසක උන්දල 5 දිනක් මහාන වෙලා මේ කරගත්තු සංගෙඩිය මේ බලන්න කිව්වා අර තමන්ගේ පැරණි බිරිඳ මලාය කියලා එකට වැළඳගෙන වැළපෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඔය පුරුද්ද කිව්වා. පෙරත් ඕක කළාක ඕගොල්ලෝ. ඒ මොකද්ද කියලා. පෙර ඔය වගේ අර යද්දි ගමනක් මොහොතේ මැද්දේ මලකුණක් පාවෙලා යද්දි කපුටු 5 දෙනෙකුයි කපටියෙකු හිටියා කිව්වා. කපටි මල. ඔය 5 දෙනා තමයි කිව්වා කපුටු 5.
කපුටි මලා කියලා ඔය 5 දෙනා වැළපි හිටියා කිව්ව මොහොදු වතුර බිබි. ඉතල ඔය 5 දෙනා මලා ඒ පුරුද්ද ඔය බලන්න පුරුදු යන විදිය. දැන් අපි මේ අනුන්ගේ පුරුද්දකට හිනහෙනවා. තමුන්නේ පුරුද්දට දැන් කවුද හින වෙන්නේ? හිනහෙන්නේ. පුරුදු කියන ඒවා දැන් බලන්න යන විදියනේ. ඒ නිසා හොඳ පුරුද්ද. දැන් මේකෙන් අපි එකක් තේරුම් ගන්න ඕනේ මොකද්ද? අපි ඇති කර ගන්න ඕනේ මොනවද? හොඳ පුරුදු. යහපත් පුරුදු. හොඳම පුරුද්දක් මං කියන්නේ ඇති කරගන්න. හොඳම පුරුද්ද තමයි අනුන්ගේ ඇද හොයන්න එපා. අනුන්ගේ ඇද බලන්න එපා. කාගේ ඇදද බලා ගන්න ඕනේ? තමුන්ගේ ඇදේ බලා ගන්න. හොඳ පුරුද්දක්. අනුන් යන හැටි, අනුන් කන බොන හැටි, අනුන් වාඩි වෙන හැටි, අනුන්ගේ කතා බතා, අනුන්ගේ ගෙවල් දොරවල්, අනුන් කාපු බීපු හැටි, අනුන්ගේ ළමයින්ගේ හැටි. ඒක නරක පුරුද්දක්. ඒකම ගෙනියයි සසරේ. හොඳ පුරුද්දක් ඇති කරගන්න බලන්න එපා අනුන්ගේ වැරදි. තමන්ගේ පාඩුවේ තමන්ගේ දිහා බලාගෙන, තමන්ගේ වැරද්දක් හදාගෙන, තමන්ගේ ගුණයක් පුරුදු කරගෙන ඉන්න. හැබැයි මේ කියන එක අමාරුයි. හරි දැන් වටේ ඉන්න අනුන්ගේ ඒවා කියනවනේ. තමන්ට නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒ හොඳ පුරුදු ඇති කර ගන්නවා කියලා හිතින් අදිෂ්ඨාන කරගත්තාම මං හොඳ පුරුදු ඇති කර ගන්නවා කියලා. ඒ හොඳ පුරුදු ටිකක් ඇති කරගන්න මේ විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 6 වෙනි ඥානෙනේ. දැන් කියන්නේ 6 වෙනි එකනේ. පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව ඒ ආකාරයෙන්ම දනි. දැන් අපි තුල තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. මොනවද තියෙන්නේ අපි තුල? ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. දැන් අපිට ඒව හොයන්න බෑ. තේරෙන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය ධර්ම හරි දැන් ඉන්ද්‍රිය ධර්මත් ඒ අනිත්‍ය දෙයක්. ඒක අනිත්‍ය දෙයක් කියලා තේරුම් ගන්න කතාවක් තියෙනවා. දැන් ඔබ අහලා ඇති බුද්ධ කාලේ අර මහදන සිටුවරයා කියලා සිටුවරෙක් හිටියා. එයාගේ පුතෙක් හිටියා. ඒ පුතාට දේපොළ වස්තු ඔක්කොම අයිති වුණා. දෙමව්පියේ පුතාට රස්සාවක් කරන්න හෝ ඉගෙන ගන්න අවස්ථාවක් සැලසුවේ නැහැ. දෙමව්පිය හිතුවා අපි මේ හම්බ කරලා තියෙන දේවල් මේ ළමයාට දවසකට කහවණු 1000 ගාන විදක් ගලත් මුළු ජීවිත කාලෙටම ඇති කියලා ඉගැන්වුවේ නැහැ. එතකොට ඒ වගේම ධනවත් පවුලක කෙල්ලක් බඳලා දුන්නා. ඒ කෙල්ල දන්නේ නැටුම් විතරයි. උයන්නත් බෑ. ඊට මේ ජෝඩුව හොඳට තකට තකේ ගැලපුණා. දැන් අර මහදින්න මැරිලා ගියා. දැන් සල්ලි තියෙනවා. ඒකේ රටවලින් එක එක පළාත් වලින් නාටිකාංගනාව ගේනවා. හොඳට වියදම් කරන ඒගොල්ලන්ට. ඒගොල්ලන් ගොඩාක් සල්ලි දැක්ක ඉන්දියාවෙන් නළු නිලුව ගෙන කොච්චර සල්ලි යනවද? ඒ වගේ නාටිකාංගනාව ගෙන්නන්න ගොඩාක් සල්ලි යනවා. එතකොට මේගොල්ලෝ හොඳට අත දිගට වියදම් කරලා හැමදාම පාටි. කාලයක් ගියා. සිටු කුමාරයාගේ පැත්තේ තියෙන සල්ලි වියදම් වුණා. ඊට පස්සේ සිටු දේවිගේ පැත්තේ සල්ලිත් වියදම් වුණා. ණයට ගත්තා. ණය ගෙව්වා. ඉඩකඩම් වික්කා. ඔක්කොම ලන්තිවල මොකද වුනේ? පාරට වැටුණා. පාරට වැටිලා කැඳත් නැහැ. වැරහැලි ඇඳගෙන යනවා. දැන් වයසටත් ගිහිල්ලා. දැන් බුදුරජාන් වහන්සේට සිනහ පාලුණා මේ දෙන්න දැකලා. බුදුරජාන් වහන්සේ ආනන්ද හැමතුරු අහනවා භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කළේ ඇයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ආනන්දේ මේ දෙන්න තරුණ අවස්ථාවේ පැවිදි වුණා නම් රහත් වෙනවා කියලා. මධ්‍යම අවස්ථාවේ පැවිදි වුණා නම් එක්ක අනාගාමී වෙනවා එක්ක සෝවාන් වෙනවා කිව්වා. සකදාගාමී වෙනවා කිව්වා. වයසට ගියපු අවස්ථාවේ පැවිදි වුණා නම් සෝවාන් වෙනවා කිව්වා. දැන් මුකුත් බෑ කිව්වා.
එතකොට තේරෙන්නේ මොකද්ද අපිට? මේ ඉන්ද්‍රිය ධර්ම පිරිහි යනවා. පාවිච්චි කළේ නැත්තම්. අපේ තියෙනවා නම් යම්කිසි කුසල් වැඩෙන ස්වභාවයක්. ඒකට ධර්මයේ හම්බුනේ නැත්තම් මේ ආත්මේ. ඒක මැරිලා යනවා. පාවිච්චි කළේ නැත්තම් පිරිහිලා යනවා. මම ඔබට මේකට තවත් හිතන්න උදාහරණයක් කියන්නම්. උදාහරණයක් නෙමෙයි තේරුම් ගන්න කරුණක්. දැන් සමහර පින්කම් කළාම පෙර ආත්මවල ඒවා එක දිගට විපාක දෙනවා. එක දිගට විපාක දෙනවා. අපි ගත්තොත් එimhe සමහර පින්කම් වලදී මනුස්සාත්ම 7 ලැබෙනවා යාට. අපි කොහොමද දැන් මේ ආත්මේ මනුස්ස ලෝකෙ මේ ඉන්නේ. මේ මනුස්ස ලෝකෙට අපිට එන්න පෙර ආත්මික කුමක්දෝ පිනක් අපට උපකාරී වෙලා. එනිසා පිනට ගරහන්න හොඳ නැහැ. කුමක්දෝ පිනක් උපකාරී වෙලා තමයි මේ ආත්මේ අපි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. මොකද සමහරු කියනවා අපිට පින් කරන්න ඕනේ කුසල් කරාම ඇති කියලා. බොහෝ පව් කරගන්නවා අය පිනට ගරහලා. ඉතින් ඒ නිසා අපි කියමු දැන් මේ ආත්මේ දැන් අපි මනුස්ස ලෝකෙට ආවා. දැන් මනුස්ස ලෝකෙනේ මේ ඉන්නේ. අපි කියමු මේ විදිහට මනුස්ස ලෝකේ අපි කලිනුත් ඇවිත් ඉන්නවා කියමු. මේ කලින් ආත්මේ කරපු පිනකින් පළවෙනි ආත්මෙත් පින් මනුස්ස ලෝකේ, දෙවෙනි ආත්මෙ මනුස්ස ලෝකේ, තුන්වෙනි ආත්මෙ මනුස්ස ලෝකේ, හතරවෙනි ආත්මෙ මනුස්ස ලෝකේ, පස්වෙනි ආත්මෙ මනුස්ස ලෝකේ, මේ හයවෙනි ආත්මෙ මනුස්ස ලෝකේ, මේ හත්වෙනි අන්තිම ආත්මෙ කියමු මනුස්ස ලෝකේ විපාක දෙන්න. එතන මේ ආත්මෙදී මේ මනුස්ස ලෝකේ විපාක විඳින්න තියෙන කර්ම ඉවර වෙනවා නම් මේ ආත්මෙන් පස්සේ විපාක ආයි මනුස්ස ලෝක විපාක දෙන්න කර්ම නැත්තම් පුණ්‍ය විපාක. එතකොට යන්නේ වෙන්නේ කොහෙද? සතර අපායි. එතකොට මනුස්ස ලෝකේ විපාක දෙන්න කර්ම නැති පුද්ගලයෙක් මනුස්ස ලෝකේ පිනුත් රැස් කරන්නේ නැතුව පව් රැස් කරගෙන ජීවත් වෙලා මරණින් මත්තේ අපාගත වෙනවා කියමු. ආයේ මිනිසෙක් වෙන්නේ කවද්ද? ඒ අපායේ උපන්නට පස්සේ මනුස්ස ලෝකේ උපද්දවන්න පුළුවන් පිනක් උපදවීමේ ශක්තියක් ඒ අපාගත සතෙකුට නැහැ. දැන් හොඳට කල්පනා කරන්න මේ කියපු කාරණේ. දැන් මේ මනුස්ස ලෝකේ උපන්න පින අවසන් කරලානේ ගොඩක් අය මැරෙන්නේ. අලුතින් පින් කරගන්න නැතුව. එතකොට දැන් එයාට මේ තියෙන මනුස්ස ලෝකේ තියෙන පින් ටික ඔක්කොම ඉවර වෙනවා මේ ආත්මෙන්. ආයේ මනුස්ස ලෝකෙ උපදින්න පින් නැහැ. දැන් එයා උපදිනවා එක්ක පෙරේතෙක් වෙලා. එක්ක සතෙක් වෙලා. එක්ක අසුර ලෝකේ. එක්ක නිරේ. දැන් එයාට පින් කරගන්න අවස්ථාව මුකුත් නැහැ. දැන් එතකොට යාට ආයේ මනුස්ස ලෝකෙක උපදින්න අවස්ථාවක් සැලසෙයිද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇතැම් මිනිසයන් නිරේ හෝ තිරිසන් යෝනිය ගියාට පස්සේ මනුස්ස ලෝකේ එනවට වඩා ලේසි කිව්වා කන කැස් බෑවා විසුදුරින් අහස බැලීම. එතකොට ඒකෙන් මොකද තේරෙන්නේ? ඔව් මනුස්ස ලෝකේ ඉන්න තියෙන අවස්ථාව ඔව් මනුස්ස ලෝකේ නිසා ඒ පින ඉවර කරගත්තාම ආයේ නෑ කියනවා පින්. එතකොට දැන් ඔබ හිතන නිකන් මේ මිනිස් ලෝකේ දිහා බලන්න. මේ මිනිස් ලෝකේ මේ ගත කරන මිනිස්සු ඔක්කොම දිවා රාත්‍රී පින්ද කරගන්නේ නෑනේ. එක්ක වචනෙන් අකුසල්මයි කරගන්නේ. කයින් අකුසල් කරගන්නේ. සිතින් අකුසල් කරගන්නේ. පව් කරගන්නේ. එතකොට මේ ආත්මෙත් මේ පින ඉවර වුණා නම් ඊළඟ ආත්මෙට මොකවම නැහනේ. අන්න ඒකයි මේකේ භයානකකම. මේ පින කියන එකත් විපාක දෙල ඉවර වෙලා යනවා. ඉන්ද්‍රිය කියන එකත් පාවිච්චි කළේ නැත්නම් ඒ ඉන්ද්‍රිය නැති වෙලා යනවා. දැන් අපි අර මේ යදුනක් දිග අර ඌරු කටක් තියෙන මේ පෙරේතෙක් ගැන අපි කතා කළේ ඌරු ඔළුව තියෙන. අර දිව කුණු වෙච්ච. ඉතින් මේ පෙරේතේ ඒ අකුසලේ නොකරන සමහර විට මාර්ගඵල ලබන්නේ තිබ්බ. දැන් පින් ඔක්කොම ඉවර වෙලා නිරේ ගියා. දැන් ප්‍රේත ලෝකේ කාටවත් බේර ගන්න බෑ. දැකනේ තත්ත්වය. ඉතින් මෙහෙම බලද්දී අපි එක එක්කෙනා කොච්චර රංචු ගහලා හිටියත් යන්නේ ගමන තනියම. ඉතින් ඒ නිසා සසරේ සමහර අවස්ථාවලදී එකට එකතු වෙනවා. එතකොට මේ දැන් ඔය මට මතකයි නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා
රජතුමා බිලිඳු රජු වහනවා මේ ස්වාමීනි ඔය දේවදත්ත මුණ ගැහිල්ල බුදුරජාණන් වහන්සේ නිතර වුණාද කියලා. නෑ නිතර උනේ නෑ කියනවා. කලාතුරකින් ওই මිනිස්සයා මුණ ගැහිණි කියනවා. අනිත් හැම අවස්ථාවෙදිම ඉපදිපද පාරමී පිරුවා කියනවා. ඉතින් එහෙම බලද්දී අපිට පේනවා මේ කොච්චර දීර්ඝ සසරක්ද මේ. එතකොට බුදුරජාණන් වහන්සේට දකින්නකොට අර ඉන්ද්‍රිය ධර්ම තිබිච්ච මිනිස්සයාගේ ඉන්ද්‍රිය ධර්ම නැති වෙලා යනවා. අජාසත් බලන්නනේ. අජාසත්ගේ ඉන්ද්‍රිය ධර්මයක් තිබ්බා. සෝතාපන්න වීමට. අසත්පුරුෂ ආශ්‍රය නිසා නැතුව ගියා. ඉතින් මේ වගේ නොඑක් මතවාද නිසා පින් කරගන්න අවස්ථාව අහිමි වෙන්නේ කොච්චර ඉන්නවද? අනිය අපිට පින් කරගන්න ඕනේ නැහැ. අපිට කුසල් කරාම ඇති කීකේ කරන කුසලෙකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒක 6 වෙනි ඥානෙ බුදුරජාණන් වහන්සේගේ. 7 වෙනි ඥානෙ තමයි ධ්‍යාන විමුක්ත සමාධි සමාපatti කියන මේවයි. කිලුට වීම, පිරිසුදු වීම, නැගී හිටීම ආදී ඒ ආකාරයෙන්ම දකිනවා. ධ්‍යාන විමුක්ත සමාධි සමාපත්තීනං සංකිලේසානං වෝදානං වුට්ඨානං යථා භූතං පජානාති. එතකොට උන්වහන්සේ ඒව දන්න නිසා තමයි උන්වහන්සේට බලන්න මේ ඉව කියන එක අර සම්බුද්ධත්වයේ නොලබා ඉඳිද්දිනේ තේරුණේ. කවුද ආලාර කාලාම පුත්‍ර, බුද්ධකරාම පුත්‍ර මේ දෙන්න එක්කෙනෙක් කිව්ව ආකාසාන ආකින්චඤ්ඤායතන අනිත් එක්කෙනා නේව සංඥා නා සංඥායතන. මේක අල්ලලා හරියන්නේ නැහැ. මේක ඇල්ලුත් උපදිනවා. කවුද කියා දෙන්නේ හිටියේ? බුදු වෙලත් නැතුව. මේක තේරුණානේ. ඒ සමාධියෙන් යන්න පුළුවන් දුර, සමාපත්තියක් යන්න පුළුවන් දුර, ඊළඟට ඒ සමාධියෙන් මොකද්ද කරන්න පුළුවන්? මේ සියල්ලම උන්වහන්සේ අවබෝධයෙන්ම දන්නවා. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේ ඒ විතරනේ දැන් බලන්න අර එක තැනක තියෙනවා අර නාගරාජයා මේ හිමාලයේ හිටපු මේ හිමාලයේ අනෝදත්ත විලේ හිටපු නාගරාජයා দমনය කරන්න නන්දෝපනන්ද නාගරාජයා দমনය කරන්න යද්දි මේ භික්ෂුණීන් වහන්සේලා ඉදිරිපත් වුණා. මාත් කරන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? නෑ කලබල වෙන්න එපා කිව්වා. අනිත් රහතන් වහන්සේලාත් ඉදිරිපත් වුණා. භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න මං කරන්නම් කිව්වා. නෑ කලබල වෙන්න එපා. ඇයි? සමාධි ප්‍රමාණය දන්නවා. ඊට පස්සේ අන්තිමට ඇහුවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ස්වාමීනි මං කරන්න. හා මොග්ගල්ලාන ඔබ කරන්න. ඊට පස්සේ දැන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ නාගරාජාගේ බඩට යනවා කටින් එළියට එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන කල්පනාංකෝ චරස් ගාලා අල්ලයි කිව්වා. ඒකෙන් එච්චර ක්ෂණිකව මේ ධානය බලෙන් එළියට යන්න පුළුවන් ඇතුළට එන්න පුළුවන්. ඒක වෙන කෙනෙකුට අදිෂ්ඨාන කරන ඒ තප්පර කාලෙන් අනිත් එක්කෙනා ජය ගන්න පුළුවන්. ඒතර ඒක දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි එහෙම වඩද්දිත් ඒ කියන්නේ ඒ නාගරාජ দমনය කෙරෙද්දී මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා මොග්ගල්ලාණිය මේ විදිහට සමාධිය අදිෂ්ඨාන කරගන්න කියනවා. බලන්න මේ සමාධිය ගැන තියෙන දැනුම ලෝකේ කවුරුවත් නැහැ. උන්වහන්සේ තරම් ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti ගැන දන්න කෙනෙක් මේ ලෝකෙ වෙන නැහැ. ඒක තමයි උන්වහන්සේගේ 7 වෙනි ඥානය. උන්වහන්සේගේ 8 වෙනි ඥානය තමයි පෙරවිසු කඳපිලිවෙල දක්නා ඥානය. පෙරවිසු කඳපිලිවෙල දකින ඥානය. උන්වහන්සේ ඒ පූර්ව ජීවිත ගත කරන ආකාරය ගැන කල්ප ගණන් උන්වහන්සේ ආපස්සට බලන්නේ. කල්ප ගණන් උන්වහන්සේ දකිනවා මේ හිටපු ඇටි එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගමනක් වඩිනවා. බ්‍රාහ්මණ වංශික 100 කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ආවා. වයසක 100 කෙනෙක්. අවිල්ලා නලල රැලි කළා අත ඇයිබඹ උඩින් තිබ්බා. අර අවුව තියෙනවල බලන්නේ. නීති බලලා මේ අපේ පුතා නොවේ කියලා අර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ දීපා වැළඳගෙන අනේ පුතණ්ඩ මොකද මෙච්චර කල් හිටියේ කොහෙද හිටියේ ඇයි අපිට නොකියා ගියේ මේ දැන් දැක්ක කල්
ඇයි අපේ ගෙදර එන්නේ නැති හා යමන් කියලා දැන් බුදුරජාන් වහන්සේට අඬ ගහනවා. උන්වහන්සේත් පාඩුවේ ඒ ගෙදරට වඩිනවා. වඩිනකොට ආච්චි කුසියේ මේ සී ආච්චිට කියනවා හාමිනේ මෙහෙමර ඉක්මනට මේ බලාපන් අපේ පුතා ඇවිල්ලා කියලා. ඉතින් ඔන්න හාමිනේ ඇවිල්ලා අර ආච්චි ඇවිල්ලා ඔලුවට අද්දික ගහගෙන ඔන්න අඬන්න ගත්තා. අනේ දැක්ක කල් මොකද මේ කොලේ මෙච්චර කල් මේ අම්මලා තාත්තලා දාලා ඔහොම දරුවෝ යන එක සිරිතක් තියෙනවා අය කී දැන් ඔන්න බොහොම මේ නෝකඩු කියනවා. බුදුරජාණන් වහන්සේ නිස්සද්දව ඉන්නවා. ඊට පස්සේ මේ වයසක සීය ආච්චි කියනවා හැබැයි පුතේ වෙන ගෙවල් වල පින්ඩ පහත යන්න බෑ ඕන්න කිව්වා. මේ වස් කාලික ගිහිල්ලා මේ උන්වහන්සේක ගමකට අපේ ගෙදරට විතරක් පින්ඩ පහතේ වඩින්න ඕනේ. හොඳයි කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරට පින්ඩ පහතේ වඩනකොට හැමෝටම කියලා නෑදෑයන්ට කියනවා වරිල්ලා අපේ පුතා ඇවිල්ලා බලන්න වරිල්ලා කිය කි. ඒ මිනිසුන්ට හිතා ගන්න බෑ මේ මොකද්ද කියලා. ඊට තමන්ගේ දරුවෝ මුණුපුරගෙනලා වන්දුනවා වෙඳහන් මේ අපේ පුතා කියනවා. ඊට පස්සේ මිනිස්සු කතා වුණා අනේ ස්වාමීන් අපිට දාන ටිකක් දී ගන්න විදියක් නෑ මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේ පහුවදා ඒ දානට ගිහිල්ලා කියනවා උපාසකයේ හැමදේම මේ ගෙදරින් දානි වන්දන්න බෑනේ. අනිත් අයගේ ආරාධනා තියෙනවනේ. අනේ පුතන්ඩ එහෙමනම් අනිත් අයට කියන්න ආරාධනා කරලා ඇවිල්ලා අපට කියන්නේ කියලා. ඊට පස්සේ අපිත් ගිහිල්ලා අවුල් වෙන්නම් කියලා. දැන් බුදුරජාණන් වහන්සේට දානෙට ඇරයුම් කළාම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ගිහිල්ලා අර උපාසක ගෙදරටත් ගිහින් කියන්න කියලා. එතකොට ඒ ගෙදරටත් යනවා. ගිහින් ඉතින් ඒ ගෙදර අය ඒ ආච්චිසියයි දානි හදාගෙන අර බුදුරජාණන් වහන්සේ වඩින ගෙදරට යනවා. ඊට පස්සේ මේ දෙන්න ප්‍රසිද්ධ වුණා බුද්ධ මාතා බුද්ධ පිතා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඔන්න දෙන්න සෝවාන් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මාස 3 ධර්ම දේශනා කර දෙන්න සකදාගාමීත් වුණා. මේ ධර්ම දේශනා කරගෙන දෙන්න අනාගාමී වුණා. ආය බුදුරජාණන් මේ තුන් මාස දෙන්න ධර්ම දේශනා කර දෙන්න රහත් ඵලයටපත් වුණා. දැන් පිරිනිවන් පාන රහත් වෙච්ච දවසේ පිරිනිවන් පානවා. දැන් පිරිනිවන් පාන ලෑස්ති වෙලා ඒ දෙන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසයි පිරිවරාගෙන ඒ දෙන්න පිටිපස්සෙන් ඒ දෙන්න ඉස්සර කරගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් යනවා. පිරිනිවන් පෑවා. ස්තූපයක් හැදුවා. භික්ෂුන් වහන්සේලා කිව්වා භාග්‍යවතුන් භාග්‍යවතුන් වහන්සේගේ පියාණන් සුද්ධෝදන රජුරෝ කියලා දෙවි මිනිස් ලෝකේ කවුරුත් දන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් මහා මායා බිසව කියලා දෙවි මිනිස් ලෝකේ කවුරුත් දන්නවා. මේ වයසට පළච්ච බමුණු ජෝඩුව කවුද මේ කියලා ඇහුවා. කිව්වා හා මහණෙනි එහෙම කියන්න එපා කිව්වා. ඔය දෙන්න ආත්ම භාව 500ක් මගේ අම්මා තාත්තා වෙලා හිටියා කිව්වා. ආත්ම භාව 500ක් පුංචි අම්මයි මාමයි වෙලා වුණයි කිව්වා. ආත්ම 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි වෙලා හිටියා කිව්වා. මේ දෙන්න මාව ආත්ම භාව 3000ක් මේ දෙන්න මාව වඩාගෙන හිටියා කිව්වා. කවුද දන්නේ මෙන්න මේවා? සසර ගැන. එතකොට බලන්න උන්වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කොහොමද කියලා. පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණ ආත්මව ගානක් එතකොට වෙන දින්නෙකුත් ඉඳලා. දැන් ඒ දින ගැන කිසි ජාතක පොතක සඳහන් නැහැ. එතකොට ආත්මව දහස් ගානක් වෙන අම්මලා තාත්තලා ඉඳලා. අනිත් කාර්ය පුදුම කියන්නේ මේ දින ටික පාට මතක් වුණානේ. මතක් වුණේ පින නේද? අයි හින මෝරලා ඉන්දිය ධර්ම මෝරලා පිරිනුවම් පෑවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ, ඒ ඥානෙ කීවෙනි ඥානෙද? 8 වෙනි ඥානෙ. 9 වෙනි ඥානෙ තමයි දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පස්සති චවමානි උපපජ්ජමානි. හීනේ පනීති සුවන්නේ දුබ්බන්නේ සුගති දුග්ගති යථා කම්මූපගේ සත්‍යේ පජානාති. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා
දිවසින් මනුස්ස දැක්ම ඉක්මවා ගිය දිවසින් දකින්නවා චුත වෙන සත්වයන්, උපදින සත්වයන්, හීන සත්වයන්, උසස් සත්වයන්, වර්ණ, දුර්වර්ණ, සුගති දුගතියේ උපදින සතුන්, කර්මානුරූප යථා කම්මෝපගේ සත්තු සත්‍යේ යම්සේ යථාගේ යම්සේ කර්මානුරූප උපදින සතුන්. එහෙනම් මේ සත්‍යයන් උපදින්නේ කොහොමයි? කර්මානුරූපව. එහෙනම් අපි මේ ඉපදිලා තියෙන්නේ පෙර ආත්මේ කරපු කර්මානුරූපවයි මේ ඉපදිලා ඉන්නේ. ඒක අර නිත්‍ය ප්‍රකරණේ බොහොම ලස්සනට විස්තර කරනවා. හේතුවයි ප්‍රත්‍යයයි කියන දෙක. මම නිත්‍ය ප්‍රකරණේ අලුත් පොතක් මම අර සිංහලට හැරුවනේ. නෝනැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණවන අසිරිමත් පොත් වහන්සේ කියලා. ඒ පොත ඒ බදර තීර්ථ විහාරේ කියන දකුණු ඉන්දියාවේ හාමුදුර කෙනෙක් තමයි ඒ පොතට අටුවාව ලියලා තියෙන්නේ. ඒ පොතේ තියෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ දේශනා ක්‍රමය. ඒකේ බොහොම ලස්සනට මේ හේතුවයි ප්‍රත්‍යය අතර විස්තර කරනවා. මොකද්ද ප්‍රත්‍ය කියලා උන්වහන්සේ විස්තර කරන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ පොදු කරුණ කියනවා. උදාහරණයක් අපි ගත්තොත් පහන් තැටිය. දැන් පහන් තැටි 100ක් තියෙනවා කියමු. පහන් තැටි 100ක් පොළවේ තිබ්බා. පොල් තෙලුත් දැම්මයි පහන් තැටි 100ටම. පහන් වැටිත් දැම්මා. තාම ඇවිලිලාද? ඒක පොදු කරුණක් කියනවා. පහන් වැටිය ඕන තැනක ගන්න තියෙන පොදු කරුණක් කියනවා. තෙලුත් පොදු කරුණක් කියනවා. වැටිය පොදු කරුණක් කියනවා. දැන් මේ පහන් වැටියයි තෙලුයි වැටියයි දාපු පමණින් පහන දැල් වෙනවාද? නෑ, ඒකට විශේෂ කාරණයක් ඕනේ කියනවා. ඒ මොකද්ද? ගින්නේ ස්වභාවය ඇති දෙයක් ගින්නෙන් ගන්න ඕනේ කියනවා. ගින්නේ ස්වභාවයට ගින්නේ අරන් ඒක තමයි ලං කරන්නේ වැටියට. ඊට පස්සේ වැටියේ ගින්න දැල් වෙනවා. වැටියේ ගින්න දැල් වෙන්නේ අර පොදු කරුණ වල උපකාරයෙන්. තේරුණා කීපේ? ඒකේ තව උපමාවක් කියනවා. පොළව. පොළව පොදු කාරණයක් කියනවා. ජලය පොදු කාරණයක් කියනවා. අවුව ඉරෙලිය පොදු කාරණයක් කියනවා. එතකොට මේ පොදු කාරණය සියලු බීජ වලට පොදු නැද්ද? පොදුයි. එතකොට අඹ ඇටයක් හිටවනු. ඊළඟට බෙරළු ඇටයක් හිටවනු. කොස් ඇටයක් හිටවනු. මේ තුنين ඇති වෙන්නේ පොදු ගස් තුනක්ද වෙනස් ගස් තුනක්ද? අඹ ඇටෙන් උපදින්නේ අඹ පැලේ. බෙරළු ඇටෙන් උපදින්නේ බෙරළු පැලේ. කොස් ඇටෙන් උපදින්නේ. නමුත් මේ තුනට උපකාර කරගත්තු දේවල් පොළොව පොදුයි. ජලය පොදුයි. ඉරව්ව ඒ වගේ කියනවා මේ හේතු. හේතු නෙමෙයි ප්‍රත්‍ය. හේතුව කියන්නේ අර බීජ වගේ එක කියනවා. ඒ වගේ කියනවා දැන් අපි උපදින්න හේතු වුණා. භවය නිසා අපේ විඥානේ කර්මානුරූප විඥානේ මව කුසට පිවිසියා. එතකොට විඥානේ මව කුසට පිවිසිලා නාම රූපයන් එක්ක එකතු වුණා. ඊට පස්සේ මවගෙන් සහායක් නැද්ද? එතකොට මව කියන එක පොදු කාරණයක්. එතකොට මව ගන්න ආහාර පාන ඒවැයි බලපෑම වෙන්නේ නැද්ද මේකට? පොදු කාරණය. එතකොට මේ බලපෑම එන විදිහට තමයි මේ විඥානය එතනට සම්බන්ධ වෙන්නේ. එහෙම තමයි දැන් අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ. එතකොට මේ උපන්නට පස්සේ මව කුසීම තමයි මේ හයම හැදෙන්නේ. මොනවද හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ හය හැදීගෙන එනකොට කර්මානුරූපව එක්කයන් ලස්සන වෙනවා. එහෙම නැත්තම් කැත වෙනවා. එහෙම නැත්තම් හීන කුලයක එයා උපදින හීන කුලයක මව කුසක. එතකොට යා හීන කුලේ උපන්නේ. උසස් කුලේ අම්මා කෙනෙකුගේ කුසේ. එතකොට යා උසස් කුලේ ලංකාවේ නැහැ නේ එහෙම කුල බෙද. ලංකාවේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය නැහැ කවුරුත්. ලංකාවේ ඉන්නේ වෛශ්‍ය සුද්ධ කියන කුල දෙක. එතකොට මේ ඉන්දියාවේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ හීන කුලයේ උපදින උසස් කුලයේ උපදිනවා. එතකොට එහෙම නැත්තම් දැන් ඔය මම තව පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම්. ඔය වෛශ්‍ය කුලයේ සුද්ධ කුලේ වෛශ්‍ය කියන්නේ ගොවි කුලේ. එතකොට ගොවි කුලේ වෛශ්‍ය ඒ කියන්නේ ඉන්දියාවේ ක්‍රමෙන් ගත්තොත් තුන්වෙනි කුලේ.
ගොවි පැලැන්තිය. ඊළඟ එක හතරවෙනි එක වැඩ කම්කරු කුලේ. ශූද්‍ර කියලා කියන්නේ. ඒ කුල දෙක තමයි ලංකාවේ. ඒ නිසා ලංකාවේ කුලේ අපි උසස් කුලේ අරය පහත් කුලේ කියලා කිව්වට කිසි වැඩක් නැහැ. හැබැයි ලෙස එහෙම කියන්නේ කුලේ ගැන දන්න එක්කෙනෙක් එක්ක කතා කරන්න බෑ ඒක. දැන් බමුණෙක් ගාවට කියලා කියනකොම අපි ගොවිගම කියලා. අනේ ඵල යන්න කියයි. තමුණායි මව්පිය පරම්පරාවෙන් කොච්චර පිරිසිදුද උඹ කියලා හයි. මොකවන්නේ? ඒ නිසා මේ ලංකාවේ කුල බෝධි කියන්නේ විහිළුවක්. ඒක අපි වාසනාවට උනි. කුල බේද තිබ්බනම් විනාසයි. මේ යන්තම් මේ තියෙන සොච්චෙමෙත් මේ විඳවනවා. කුල බේද ඉන්දියාවේ තියෙන අම්මේ බලන්න ඕනේ. අර සවැත් නුවර රජගහ නුවර ගිහිල්ලා බැලුවාම රජගහ නුවර මේ තියෙන අර සත්පර්ණී ගුහාව ළඟ තියෙන අර උණු වතුරලින් ඉස්සර මම ওই රජගහ නුවර ඉන්නකොට මම අපි යනවා පාන්දර මං ගිහලා අඳනය කරන් ගිහලා උණු වතුරලින් වලට ගිහලා අපිට ගිහලා නාගන්න පුළුවන්. මේ නාන්න දෙන්නේ මේ වෙන අයට. කුලේ අඩු අයට නාන්න දෙන්නේ. එතකොට මේ ඒ නාන වතුර ටික නාලා ඔක වෙලා කාණුවෙන් ඇවිල්ලා ඒක අලු පාටට ගොරෝසු වතුරක් එන්නේ. කුණු ඔක්කොම අර හීන කුලේ මිනිස්සු ඔක්කොම ඒක නාන්නේ. ඒකෙන් හොදන්නේ මේක මගේ ඇස් දෙකට දැක්ක අම්මෝ මෙච්චර අසාධාරණයක්ද මේ ලෝකේ කියලා. ඒක පේන්න. ඔව්. ඉතින් ඒගොල්ලෝ ඒකට කියන්නේ ඒකයි මේ මිනිස්සුන්ට කර්ම විභාගය ගැන තවත් ඒ මිනිස්සු මේ තරහ වුණේ. ඊන කොල්ලේ මිනිස්සුන්ට කියන උඹලා මේ කර්මානුරූප උපන්නේ විදෝපිය කියලා. ඉතින් ඒතකොට තවත් ඒගොල්ලෝ මේ ප්‍රශ්න ඇති කරගන්නවා. ඉතින් මං කිව්වේ එහෙම හරිය දුකක් තියෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් වෙනස්. දැන් ඉතින් සල්ලි තියෙන මිනිස්සෙකුට කෝච්චි ටිකට් එකක් අරගෙන හොඳ සීට් එකක යන්න පුළුවන්. ප්ලේන් එකේ ටිකට් එකක් අරන් හොඳ නීච කුලයක වුණත් කෙනෙකුට ඕනනම් ඔය මොකද්ද මේ බිස්නස් ක්ලාස් එකේ හොඳ ලොකු සීට් එකක් අරගෙන යන්න පුළුවන්. දැන් ඉතින් පොඩ්ඩක් වෙනස්. ඉස්සර එහෙම නෑ. ඉස්සර එහෙම නෑ. ඒ නිසා මේ ඒ උපදින්නේ ගොඩක් කර්මානුරූප. ඒ කර්මානුරූප තමයි නිරී උපදින්නේ. කර්මානුරූප ප්‍රේත. දැන් බලන්න අර ප්‍රේතලගේ අර ඌරු කට තියෙන ප්‍රේතයාගේ විස්තරي කර්මානුරූපෝනේ ප්‍රේතය උපන්නේ. ඒ කර්මානුරූප උපදින්නේ. මේ ප්‍රේතයෝ. දැන් සමහරු මේ ආත්මේ වහ කාලා මැරිනා ඉන්නෝනේ. ඒ පෙරේතයල උපන්නට පස්සෙත් අර දෙවිල්ලින්ම ඉන්නේ අවුරුදු ගාණක්. සමහරු බෙල්ල වල දාගෙන මැරිනා ඉන්නවනේ. පෙරේතයල උපන්නට පස්සෙත් බෙල්ල ලනුව තියෙනවා. සමහරු කෝච්චියට පැනලා පුදින පෙරේතය වුණාට පස්සෙත් ඇඟ දෙවිල්ලේ හූකේ කියනවා. ඒ මොකද හේතුව? ඒ Tamanට උමුණා නැති කර්මයක් Taman රැස් කරගත්තා. සාමාන්‍යයෙන් මනුස්ස ජීවිතය අපි ඉපදලා තියෙන්නේ විඳවන්නයි. බුද්ධ දේශනා තියෙන්නේ කොහොමද මේ ජීවිතය ගැන? පුරාණ මිදම් භික්කවේ කම්මං මහණෙනි මෙය පුරාණ කර්මයකි අபிසංකතං විශේෂයෙන් සකස් කළ දෙයකි අபிසංචේතිතං චේතනාවෙන් සකස් කළ විශේෂ කොට සකස් කළ දෙයකි වේදනීයන් දට්ටබ්බං විඳවා දත යුත්තේය. එතකොට විඳවනකට කෙනෙක් ඒ කර්ම විපාකේ එයා උපේක්ෂාවෙන් යුක්තව මෛත්‍රී සිතින් විඳොත් ඉක්මන්ට ගෙවිලා යනවා. අකුසල විපාකයක් නම් ඉක්මන්ට ගෙවිලා යනවා ඒක. ඒක ගෙවෙනවා. අහෝසි වෙන්නේ සාමාන්‍ය අහෝසි කර්ම කියලා කියන්නේ උන සෝතාපන්න වෙච්ච කෙනෙකුට සතර අපාය අහෝසි කර්මයක්. සකදාගාමි වෙච්ච කෙනෙකුටත් මේ සතර අපාය අහෝසි කර්මයක් දෙවි මිනිස් ලෝකේ තියෙනවා. අනාගාමි වෙච්ච කෙනෙකුට කාම ලෝකේ අහෝසි කර්මයක්. රාහතන් වහන්සේට ත්‍රිවිධ භවයේම අහෝසි. එහෙමයි ඔක බලන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ දකින මේ ලෝක සත්වයා මේ නිරේ ඉපදිලා ඉන්නවා. නිරේ විඳවනවා. උන්වහන්සේ දේශනා කළා මේ නිරේ තියෙන විස්තරي වචනෙන් කියන්න බෑ කියනවා. නිරේ තියෙන විස්තරي. එතකොට තිරිසන් අපායේ තියෙන විස්තරෙත් වචනෙන් කියන්න බෑ කියනවා. එච්චරම තිරිසන් අපායේ දුකක් විඳිනවා කියනවා. പ്രേත ලෝකෙත් එහෙමයි. ඉතින් මනුස්ස ලෝකේ ඒකේ විශාල දුකක් මිනිස්සයා විඳිනවානේ. දැන් මනුස්ස ලෝකේ සම්මත සුගතියක් හැටියටනේ.
නමුත් මේ සුගතිය උනත් මිනිස්සු දුකක් විඳිනවද නැද්ද? මේ විඳින දුක කෙරෙහි කලකිරීම තමයි බුද්ධිමත් මිනිසයා කරගත යුත්තේ. ආයේ නැවත නැවත මේක උපදින්න ආශා කිරීම නෙවෙයි. මේ විඳින ලෝකයේ කෙරෙහි කලකිරීමයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ නවවෙනි ඥානය තමයි මේ චතුූපපාත ඥානෙ. සත්‍යයන් චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් දැකීමේ ඥානෙ. චතුූපපාත ඥානෙ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ඥානෙ. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ආනන්ද හාමුදුරුව එක්තරා අවස්ථාවක ගිහිල්ලා අහනෝනේ භාග්‍යතුන් වහන්සේ මේ අසවල් මැරිලා කොයිද උපන්නේ කියලා. උන්වහන්සේ වෙලම කියනවා මේ අසවල් තැන උපන්නා කියලා. අසවල් තැන උපන්නා කියලා. ඊළඟ 10 වෙනි ඥානෙ තමයි උන්වහන්සේ කෙලෙස් නැහැ. ආශ්‍රයයන් ඡේ වූ බව දන්නා නුවණ. ආශ්‍රයයන් අවබෝධ කළා ආශ්‍රයයන් ඡේ වූ බව දන්නා නුවණ. ආශ්‍රව ක්ෂය කරන්නේ ප්‍රඥාවෙන්. මොකෙන්ද කරන්නේ? ප්‍රඥාවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන එකට ප්‍රඥා ආයුධය කියලා. යෝදේත මාරම් පඤ්ඤා උදේන ජිතංච රක්කේ අනිවේසනෝසි. ඔය තියෙන මේ ධම්මපද ගාථා. ඒ වගේ ප්‍රඥා ආයුධය උන්වහන්සේ දේශනා කළේ ප්‍රඥාව මොකක් වගේද? ආයුධයක් වගේ කියලා. ආශ්‍රයයන්ගේ සියල්ල උන්වහන්සේ එක කොච්චර අවබෝධයක් තියනවද කියන්නේ උන්වහන්සේ දේශනා කළ යථාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවම්පි තණ්හා නොසේ අනුහතං නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. උන්වහන්සේ දේශනා කළා මේ මුල් සින්ද නැති වෘක්ෂය ගහක් තියෙනවා නම් මුල හිඳ කපපු නැති යථාපි මූලේ අනුපද්දවේ දල්හි මේ දැඩි මුල් කපපු නැති ගහක් තියෙනවා නම් චින්නෝපි රුක්ඛෝ ඒ ගහ කැපුවත් පුනරේව රූහති ආයමත් ඒක පැලවෙනවා. ඒවම්පි තණ්හා නුසේ අනුහතං. ඒ වගේ තමයි කියනවා මේ සිතේ අප්‍රකටව තියෙන තණ්හාව ප්‍රකට නැතිව අප්‍රකටව තියෙන තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය නොකළොත් නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන මේ දුක නැවත නැවත උපදී. ඒතර උපදින්නේ මොකද්ද? දුක නැවත නැවත උපදී කියනවා. එතකොට දුක නැවත නැවත උපද්දවන්න හේතු වෙන අකුසල් අනුසය ඊළඟට සංයෝජන ආශ්‍රව කෙලෙස් යෝග කෙලෙස් සංග කෙලෙස් ඕග මේ සෑම දෙයක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කළ උන්වහන්සේ අරහත්වයට පත් වුණා. නිකලෙස් වුණා. ආසවක්ඛේ ඥානය ලැබුවා. එතකොට ඒක තමයි දසවෙනි ඥානය. එතකොට මේ ඥාන බල 10ට මොකද්ද කියන්නේ? දස බල ඥාන. එතකොට දැන් ඔබ වෙන ඕන ආගමික කර්තෘවරයෙක් ගැන විමසලා බලන්න. මේවා අහලකවත් තියෙනවාද කියලා. නිදහසේ විමසලා බලන්න. සැකන. නිදහසේ විමසලා බලන්න මේ වගේ ඥාන 10ක් තියෙන කෙනෙක් කොහෙවත් වෙන ඉන්නවාද කියලා කවුරුවත්. මම නම් දන්නේ හැටියට හැමෝම හිටියේ මේ නොපෙනෙන ලෝකේ නියෝජිතයෝ හැටියටයි. අනිත් කියපු සියලු ආගම් වල කාණ්ඩේ නොපෙනෙන ලෝකේ නියෝජිතයෝ මිසක් පේන ලෝකේ ප්‍රඥාවන්ත ඥානයක් උපදවාගත්තු සිංහනාද කරපු අය නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකට ප්‍රඥාව ඕනේ. ඒකට සාමාන්‍ය විශ්වාසය තිබ්බහම ඇති. මේකට එහෙම නෑ. මේකට මං කිව්වේ ඒක දැන් අපි තෙරුවන් සරණේ මනාකොට පිහිටන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න නම් මම කිව්වේ ඒක දැන් අපි නිකන් කියන්නම් වාල්ලේ නෙමෙයි. අපි විමසා බලන්න ඕනේ අපි මේ සරණ යෑම හරිද? අපි සරණ යන්න තෝරගත්තු කෙනා හරිද? එයා කවුද? අපිට සරණක් වෙන්න යාට පුළුවන්ද කියලා හොයලා බලද්දී තමයි අපිට තේරෙන්නේ මොකද්ද වාසනාවකට නොවේ අපි මේ බුදුරජාණන් වහන්සේව
සරණ ගිහින් තියෙන්නේ කියලා අන්න එතකොට Tamanට හිතට සිත සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා, සන්තෝෂයක් ඇති වෙනවා. අනේ මට විශාල පිහිටක් ලැබුණා කියලා සිතේ ප්‍රීතිය හට ගන්නවා. එහෙම තමයි සරණ ඇති කරගන්නේ. ඒ විදිහට සරණ දියුණු කරගෙන එතකොට අපි හවස්සරුවේ කියා දෙන්නම් ඔබට බුදුරජාන් වහන්සේගේ විශාරද ඥාන 4 ඒවෙන් ඊට පස්සේ උන්වහන්සේගේ ගුණ ආශ්‍රයෙන් ඊළඟට ධර්මයේ සරණ යන්නේ කොහොමද, ශ්‍රාවක සංඝයා සරණ යන්නේ කොහොමද කියලා දැනගත්තට පස්සේ අපට අවබෝධයෙන්ම සරණ යන්න පුළුවන්. හැබැයි සරණ ගියාට ඒ සරණත් එක්ක අපි දුර්වලකම් කලවම් කරගන්න එපා. තේරෙනවද කියන එක? අපේ තීරණ දැන් අපි කිව්වොත් දැන් ධර්මයේ ගැන හොඳට නිශ්චයකට එන්න හැකියාව නැත්තම්, තේරුමක් නැත්තම් එක එක්කෙනා කියනට හුවමිටි තියාගෙන යන්න එපා. ඔහොම කළා හරියන්නේ නැහැ. ඔయిత වඩා මේ කෙටි කරම තියෙනවා. එහෙම කියන ඉන්නවනේ. ඒකට හුවමිටි තියාගෙන යන්න එපා. කලබල වෙන්න ඕනේ නැහැ. හොඳට ඉවසගෙන හොඳට බුද්ධිමත්ව නැත්තම් අපිට එන්නේ අසවලා කිව්වේය. අසවලා කිව්වේ කියලා තමන්ගේ සරණ අනුන් පිට තමයි දාන්න වෙන්නේ. අනුන් පිට දාලා කවදාවත් තමන්ගේ සරණ පිහිටන්නේ නැහැ. ණයට ගන්න බෑ සරණ. ඒක තමන්ම තමන් විසින් ඇති කර ගන්න ඕනේ. එහෙම සරණ පිහිට ගන්න අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී අපි හැමදෙනාම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු දේශනාවක් ශ්‍රවණය කළා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ධම් සිහිනද මේ උතුම් ධර්ම දේශනා මාලාව යටතේ අද දවසේදී මේ උතුම් බුදු දේශනාව ලක්වාසී ලෝවාසී හැම දිනාටම ශ්‍රවණය කිරීම පිණිස දායකත්වයේ දරන්නේ නුගේගොඩ කෙස්පැවේ පදිංචි පින්වත් පිරිසක් විසින්. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඒ උතුම් බුදු දේශනාව අපිට මැනවින් කියලා දුන්නා. ඒ උතුම් බුදු දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපේ ජීවිතේට බොහෝ පින් රැස් කරගන්න යෙදුණා. ඉතින් මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වුණ සීල පුණ්‍ය ධර්මයන් සීල දෙවියෝ පළමුවෙන් අනුමෝදන් වෙත්වා, සීල බ්‍රහ්මීන් නාගීන් අනුමෝදන් වෙත්වා. ඒ හැමදිනාම සැපයෙන් සැපයටපත් වෙත්වා. ඒ හැමදිනාටමත් ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා කියන සීක බල ධර්ම දිනු කරගන්න වාසනාව උදා වෙත්වා. ගෞතම බුදුසසුන සුරකින්නට දෙවියන්ගේ දිව රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින රැස් කරගන්න ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. නුගේගොඩ ගංගොඩවිල කැස්බෑ පාරේ පදිංචිව සිට නම්බර 56 නිවසේ පදිංචිව සිටි වසර 34කට පෙර මිය ගිය ආනන්ද ජයසිංහ පියාණන්ටත් මීට වසර 6කට පෙර පරලොව සැපත් අනුලා රත්නායක ජයසිංහ මෑණියන්ටත් මේ ධර්ම දානමය පින රැස් කරගත් ඒ පින්වත් හැම දිනානමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින අනුමෝදන් කරන්න. ඉතින් මේ පින්වත් හැම දිනානමින් මියගිය නම් සඳහන් කර නොකළ සියලුම මළගිය ඥාතීන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ හැම දිනානමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මියගිය ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක පින්වත් දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සුවසේ පිළිවෙත් පුරන්න මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න යෙදුන සියලු පුණ්‍ය ධර්මයන්
අද දවසේදී ධර්ම දානමය පින රැස් කරගන්න දමයන්ති, රන්මල්, සමන් සහ ජයන්තිලාල් කියන පින්වත් හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ නම් සඳහන් කළ අද දවසේ ධර්ම දානමය පින රැස් කරගන්න කැස්බෑ පාරේ නම්බර් 56 නිවසේ පදිංචි මේ පින්වත් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. කිසි කරදරයක්, හිරිහැරයක්, බාධාවක් නැතුව පින් රැස් කරගන්නට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසුණු වෙලේ ඒ ධර්මයේ පුරුදු පුහුණු කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සදහවත් පින්වත් හැම දිනාටමත් ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලියේ සේවය කරන පින්වත් දරුවන් හැම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානමය පින රැස් කරගන්න පින්වත් හැම දිනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. අපගේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ඥාතිහිත මිතුරාදීන් හැම දිනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සුවසේ පින් රැස් කරගන්නට මේ ගෞතම බුදුසසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දම් සිහනද සදහම් වැඩසටහන සඳහා ඔබටත් දායකත්වය ලබා ගත හැකි. විමසීම් 0112 571 471 සහ 0712 32 88 87